සුබ දවසක් කියලා ඔයාලා හැම කෙනෙක්ම වෙනදා වගේම සිංහල මූවි මිරර් channel එකට ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද මම අරගෙන ඇවිල්ලා තියෙන්නේ මේ වෙනකොට 7.8ක වගේ ඉහළ IMDb එකක් ලබාගෙන තියෙන crime drama mystery කියන කැටගරි වලට අයත් වෙන මාස්ටර් කියන තෙලුගු මූවි එකේ සිංහල රිවිව් එක. ඉතින් මේක ටිකක් පරණ මූවි එකක් වුණාට මේක සුපිරිම ස්ටෝරි එකක් තියෙන කතාවක්. ඒකින්ද මම හිතනවා අනිවාර්යයෙන්ම ඔයා මේ රිවිව් එකේ අවසානයේ වෙනකන්ම බලයි කියලා. ඊළඟට ඉතින් මේ සුපිරි මූවි එකේ සම්පූර්ණ රිවිව් එකට යන්න කලින් මම ඕගොල්ලන්ට මේ මූවි එකේ කෙටි පැහැදිලි කිරීමක් කරලා ඉන්නම්. ඉතින් මේ කතාව මෙහෙමයි. මේ කතාවේ ප්‍රධාන චරිතය තමයි අරුන් කියන්නේ. මෙයා ඉතාමත් දක්ෂ පියානෝ වාදකයෙක්. නමුත් ඉතින් අරුන්ට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මෙයාට පියානෝ වාදනය කළාට ඇස් දෙකම පේන්නේ නැහැ. නෑ ඇත්තට මෙහෙම නෙමේ. මෙයාගේ විශේෂ දේ තමයි මෙයාට හොඳට ඇස් පේනවා. ඒත් මෙයා සමාජයට පෙන්වන්නේ මෙයා අන්ධ පියානෝ වාදකයෙක් විදිහට. ඔන්න ඉතින් අරුන් මේ විදිහේ අන්ධ කෙනෙක් විදිහට රෙස්ටුරන්ට් එකක පියානෝ වාදනය කරනකොට මොහාන් කියන ප්‍රසිද්ධ නළුවව මෙයාට හම්බ වෙනවා. මේ වෙලාවේදී මොහාන් මෙයාගේ දක්ෂතාවය දැකලා මොහාන්ගේ ඇනිවර්සරි දවසේදී මෙයාගේ ගෙදරට ඇවිත් පෞද්ගලික ප්‍රසංගයක් පවත්වන්න කියලා අරුන්ට ආරාධනා කරනවා. ඉතින් මෙන්න මේකත් එක්ක තමයි අරුන්ගේ ජීවිතේ හැම දෙයක්ම බොහොම භයානක විදිහට වෙනස් වෙන්න පටන් ගන්නෙ. ඒ කියන්නේ අරුන් මේ කියපු දවසේදී මේ මොහාන්ගේ ගෙදරට ගියාම මොහාන්ව මෙයාට හම්බ වෙන්නේ නැහැ. ඒ වෙනුවට මෙයාගේ ගේ ඇතුළට ගියාම දකින්නේ මොහාන්ගේ ගේ ඇතුළේ සිද්ධ වෙලා තියෙන ඝාතනයක්. ඉතින් ඇත්තට මේ ඝාතනය කවුරු කරන්නද? ඒ වගේම අරුන්ට මෙතනින් පස්සේ මොන වගේ කරදර වලට මුහුණ දෙන්න සිද්ධ වෙයිද? ඉතින් මේ හැම දෙයකටම උත්තර හොයාගෙන අපි යමු සම්පූර්ණ රිවිව් එක පැත්තට. ඉතින් සම්පූර්ණ රිවිව් එකට යන්න කලින් පොඩි මතක් කිරීමක් ඕගොල්ලන්ට කරන්න තියෙනවා. මගේ channel එකේ වීඩියෝස් බලන ගොඩක් අය මේ වෙනකොට channel එක subscribe නොකර තමයි වීඩියෝස් බලන්නේ. ඒකින්ද මම ඔයාලගෙන් පොඩි ඉල්ලීමක් කරනවා. සම්පූර්ණ රිවිව් එකට යන්න කලින් වීඩියෝ එකට like එකක් දාලා subscribe කරලම වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න කියලා. හරි එහෙමනම් දැන් අපි යමු සම්පූර්ණ රිවිව් එක පැත්තට. ඉතින් මේ කතාව ආරම්භයේදී අපට පෙන්වන්නේ ගෙදරක පියානෝ වාදනය කරන පුද්ගලයෙක්ව. මේ වෙන කවුරුත් නෙමෙයි අපේ ප්‍රධාන චරිතය වන අරුන්. ඇත්තම කිව්වොත් අරුන් පියානෝ වාදනය කරන්න හරිම දක්ෂයි. ඒ වගේම අරුන්ට කොහොම හරි ඕන කරන්නේ සංගීතයේ පැත්තෙන් කොහොම හරි ඉස්සරහටම ගිහින් ජීවිතේ ජය ගන්න. ඒත් ඉතින් අවාසනාවකට වගේ එයාගේ ඇස් දෙකම පේන්නේ නැහැ. ඉතින් මේ විදිහට අරුන් මේ වෙලාවේදී පියානෝ එක වාදනය කරන ගමන් එයාගේ ගෙදරට වෙලා ඉන්නවා. ඊළඟට තමයි පියානෝ එක හිටි හැටියෙම එක පාට කැඩෙන්නේ. ඊළඟට මේකත් එක්කම අරුන් මෙයාටම කියාගන්නේ ආයෙමත් රිපෙයාර් එකක්ද තනුව ඉවරත් නැහැ කියලා. මෙහෙම කියපු අරුන් ඊළඟට එයාගේ කණ්ණාඩිය වගේම අන්ධ පුද්ගලයන් භාවිතා කරන සැරෑටියක් අරගෙන මෙයාට පියානෝ එකක් බලන්න යන්න තමයි මේ සූදානම් වෙන්නේ. ඉතින් අරුන් මේ විදිහට ජීවත් වෙන්නේ රජයෙන් ආබාධිතය වෙනුවෙන් හදලා දීලා තියෙන මහල් නිවාසයක. මෙතනදි මෙන්න මේ පුංචි ගෙදර තමයි මෙයා ජීවත් වෙන්නේ. ඒ වගේම මෙයා මේක ඇතුලේ තනියම තමයි කාලය ගත කරන්නේ. ඔන්න ඉතින් කොහොම හරි අරුන් දැන් පියානෝ එකක් බලන්න යන්නේ. ඒත් එයාට වැඩි දුරක් යන්න වෙන්නේ නම් නැහැ. පඩිපෙළ ඉවර වෙනවත් එක්කම ඉස්සරහින් ලණුවක් බැඳගෙන ඉන්න ටික්කු කියන ළමයා මෙයා මේක හරහා යනකම් තමයි බලාගෙන ඉන්නේ. ඊළඟට මේ ලණුවේ කකුල පැටලුණු අරුන්ව මෙතනදී වැටෙන්න යනවා. මේකත් එක්කම පැත්තකටලා hina වෙන ගමන් ටික්කු කියන ළමයා අහන්නේ ඔයාට ප්‍රශ්නයක් නෑ නේද? කවුද නූලක් බැඳලා ගිහිල්ලා මම මේ ඔයාව ත්‍රිවිල් එකට ගෙනියන්නයි ආවේ කියලා. ඊළඟට මේකට අරුන් කියන්නේ මේ නූල ගැට ගහපු මෝඩයා ඔයා කියලා මන් දන්නවා කියලා. මෙතනින් පස්සේ තමයි අරුන් මේ ළමයාවත් ගෙදර ඇවලා මෙයාගේ ගමන යන්න පිටත් වෙන්නේ. ඊළඟට මේ විදිහට මෙයා ටික දුරක් යනකොට තවත් අන්ධ මිනිස්සෙක් එකපාරට අරුන්ගේ ඇඟේ හැප්පෙනවා. ඒකට මේ මිනිස්සයා සමාවිල්ල අරුන්ට කියන්නේ මාව පුළුවන් නම් ත්‍රිවිල් පාක් එකට ගිහින් දාන්න කියලා. ඉතින් මෙතනදී අරුන් කියන්නේ ඇස් පේන්නේ නැති කෙනෙක් කියලා මේ පුද්ගලයා දන්නේ නැහැ. ඒ වගේම මෙතනදී අරුන් මෙයාට ඒ ගැන කියන්න යන්නෙත් නැහැ. ඊට පස්සේ තමයි මේකට බෑ කියන්නේ නැතුව අරුන් ඒ මිනිස්සයාගේ සැරෑටියෙන් අල්ලගෙන ත්‍රිවිල් පාක් එකට යනකම මෙයාව එක්කගෙන එන්නේ. ඒ ආවට පස්සේ අර මිනිස්සයා මෙයාට ස්තුති කරනවා. එතකොට තමයි අරුන් මේ මිනිස්සයාට කියන්නේ මගේ ඇස් දෙකම පේන්නේ නැහැ කියලා. ඊළඟට මේක අහපු මේ මිනිස්සයා එකපාරටම පුදුම වෙනවා. මේක මෙයා අහන්නේ ඔයා කොහොමද ඇස් පේන්නෙත් නැතුව මෙච්චර දුරක් මාව එක්කගෙන ආවේ කියලා. මේකට මෙතනදී අරුන් කියන්නේ මම හැමදාම යන්නේ මේ පාරෙන්. ඒක නිසා මම මේ පාර ගැන දන්නවා කියලා. ඒ වගේම මේ මිනිස්සයා තවදුරටත් කියන්නේ ඇස් පේන්නේ නැති කෙනෙක් තවත් ඇස් පේන්නේ නැති කෙනෙක්ට මෙච්චර විශ්වාසකින් පාර පෙන්නපු පළමු අවස්ථාව වෙන්න ඇති කියලා. ඊළඟට මෙතනින් පස්සේ තමයි අරුන් සුපුරුදු පරිදි එයා සංගීත බඩු ගන්න කඩේට එන්නේ. මෙතනදී අරුන්ව දැකපු කඩේ අයිතිකාරයා ඊළඟට අරුන්ට හරිම සුහදව කතා කරලා කියන්නේ දැන් ටිකකට කලින් දෙන්නෙක් ඇවිත් හොඳ පියානෝ වාදකයෙක් ඉන්නවා නම් කියන්න කියලා කිව්වා. මම ඔයාගේ නම කිව්වා කවදා ඉඳන්ද එයාලට පන්ති කරන්න පටන් ගන්න පුළුවන් කියලා. ඉතින් මේකට අරුන් නම් කියන්නේ අලුත් පන්ති නම් මොකුත් එපා කරන පන්තියත් නවත්තන්න කියලා තමයි මම හිතුවේ. මට තරඟයක් තියෙනවා. මම ඒකට දැම්ම අවධානය දීලා වැඩ කරන්න ඕනේ කියලා.
මේක මෙයාගේ පියානෝ එක ගැනත් කියලා මෙයාට කියන්නේ මගේ පියානෝ එක ආපහු රිපෙයාර් කරන්න වෙලා ඒක නිසා අඩු ගානට පියානෝ එකක් තියෙනවා නම් කියන්න සෙකන්ඩ් හෑන්ඩ් උනත් කමක් නැහැ කියලා. ඉතින් මේ විදිහට මේ කඩේ කෙනාටත් කියලා අරුන් ඊළඟට ආපහු මේ කඩෙන් පිටත් වෙනවා. ඔන්න ඉතින් මෙතනින් පස්සේ අපිට ඊළඟට පෙන්වන්නේ සුපෝපු වගේ වාහනයකින් නැවිත් බහින සල්ලිකාර කපල් එකක්ව. මෙතනදි මේ එන පිරිමි කෙනාගේ නම මොහාන්, ඒ වගේම ගෑනු කෙනාගේ නම තමයි සිම්රන්. මේ දෙන්න විවාහකයි. ඇත්තම කියනවා නම් මොහාන් නම් ටිකක් වයස පාටයි. ඒත් සිම්රන් නම් තාම තරුණයි. ඒ විතරක් නෙමෙයි මේ මොහාන් කියන්නේ හරිම ප්‍රසිද්ධ නළුවෙක්. ඉතින් මේ විදිහට මේ දෙන්න ඇවිත් ඉන්නේ අවයව පරිත්‍යාග කරන කඳවුරක් විවෘත කරන්න. ඊළඟට මෙතනදී ආරාධිත අමුත්තන් විදිහට මේ දෙන්න ආපු නිසා මොහාන්ට ඊළඟට කතාවක් කරන්නත් සිද්ධ වෙනවා. මෙතනදී මොහාන් මෙයාගේ කතාව කියන ගමන් කියන්නේ මට මේකට ආරාධනා කළාම බෑ කියන්න බැරි වුණා. ඒකට හේතුව තමයි මගේ දුව පවිත්‍රා. එයා දකින්න විදිහට චිත්‍රපටිවල සටන් කරන අය නෙමේ වීරයෝ, අනිත් අයට උදව් කරන අය තමයි වීරයෝ කියලා. ඒ වගේම මෙයා තවදුරටත් කියන්නේ මේ වෙලාවේදී මමයි මගේ බිනිදයි අවයව පරිත්‍යාග කරනවා කියලා. මෙතනින් පස්සේ අපිව අරගෙන එන්නේ ඊළඟ දවසේ මොහාන්ගේ ගෙදරට. මේ වෙලාවේදී මොහාන් නම් මෙයා රඟපාපු මූවි එකක සින්දුවක් බලන ගමන් තමයි ඉන්නේ. මෙතනදී මෙයාට එයා ගැනම ලොකු ආඩම්බරයක් දැනෙනවා. මේ එක්කම තමයි ඊළඟට මෙයාගේ දුවගෙන් මෙයාට කෝල් එකක් එන්නේ. මේ අතර මොහාන්ගේ වයිෆ් සිම්රන් කුස්සියට වෙලා සින්දුවකුත් දාගෙන උයන ගමන් ඩාන්ස් කරනවා. ඊළඟට මේකෙන් පස්සේ අපිට පෙන්වන්නේ ආබාධිත නිවසින් අරුන්ව. මේ වෙලාවේදී මෙයාට කෝල් එකක් එනවා. ඒ වෙන කාගෙන්වත් නෙවෙයි, අර සංගීත කඩේ ඉන්න සුබ්‍රමණියම් කියන කඩේ අයිතිකාරයාගෙන්. ඉතින් මේ සුබ්‍රමණියම් මෙයාට කතා කරලා කියන්නේ ඔයා පියානෝ එකක් ඉල්ලුවානේ, මම ඒකින්ද සොෆී කියලා ගෑනු කෙනෙකුට ඔයාගේ නම්බර් එක දුන්නා. එයාත් එක්ක කතා කරලා බලන්න එයා ළඟ පියානෝ එකක් විකුණන්න තියෙනවා කියලා. ඊළඟට මේ විදිහට සුබ්‍රමණියම් මෙයාට කියලා මෙයා කෝල් එක කට් කරන්නත් කලින් අනිත් පැත්තෙන් අරුන්ට සුබ්‍රමණියම් කියපු සොෆීගෙන් කෝල් එකක් එනවා. ඊළඟට තමයි අරුන් සොෆීට කතා කරලා පියානෝ එක සල්ලි වලට ගන්න මීට් වෙන්න තැනක් ගැන කතා කරගන්නේ. මෙතනදී අරුන් සොෆීව හම්බ වෙන්න මේ දවසේදීම තීරණය කරනවා. ඊළඟට තමයි ටික වෙලාවකට පස්සේ අරුන් කියපු තැනට ආපු සොෆී මෙයාට කෝල් එකක් ගන්නෙ. මෙතනදී සොෆී නම් දන්නේ නැහැ අරුන් කියන්නේ අන්ධ මිනිස්සෙක් කියලා. මේ වෙලාවේදී සොෆී මෙයාට කෝල් එකක් අරගෙන අරුන් ඇඳගෙන ඉන්න ඇඳුම ගැන එහෙම විස්තර අහනකොට තමයි අරුන් කියන්නේ ඔයාට ඉස්සරහින් කණ්ණාඩියකුත් දාගෙන අතේ සැරෑටියකුත් තියාගෙන කෙනෙක් ඉන්නවා. ඒ තමයි මම කියලා. ඉතින් මෙන්න මේ වෙලාවෙදි තමයි සොෆී දැනගන්නේ අරුන් කියන්නේ අන්ධ පුද්ගලයෙක් කියලා. ඊට පස්සේ මෙයාව දැක්කාම සොෆී බයික් එක පැත්තකින් තියලා මෙයා ගාවට පයින් ඇවිදගෙන එනවා. මේ ඇවිත් මෙයාට කතා කරන ගමන් අහන්නේ ඔයා එක්ක තව කෙනෙක් එනවද පියානෝ එක චෙක් කරන්න කියලා. මේ එක්කම අරුන් කියන්නේ පියානෝ එක චෙක් කරන්න ඇඟිල්ල තිබ්බාම ඇති කියලා. මෙහෙම අරුන් කිව්වහම සොෆිත් ඒක පිළිගන්නවා. ඊට පස්සේ තමයි දෙන්නත් එක්කම සොෆීගේ බයික් එකෙන් එයාගේ තාත්තගේ රෙස්ටුරන්ට් එක තියෙන තැනට එන්නේ. ඊළඟට සොෆී අරුන්ව අතින් අල්ලගෙන රෙස්ටුරන්ට් එක ඇතුළට අරගෙන යනකොට අරුන් මෙයාගෙන් අහන්නේ ඇයි පියානෝ එක විකුණන්නේ කියලා. මේකම සොෆී මේකට කියන්නේ පියානෝ එක විතරක් නෙමෙයි මේ රෙස්ටුරන්ට් එකේ තියෙන බඩු ඔක්කොමත් එක ගානේ විකුණනවා. අවුරුදු 20ක ඉඳලා තමයි තාත්තා රෙස්ටුරන්ට් එක කරගෙන ගියේ. ඒත් ළඟදී ඉඳලා අහල පහල රෙස්ටුරන්ට් එකෙම වැඩි වුණ හින්දා කලින් වගේ එච්චරම බිස්නස් නැහැ කියලා. මෙතනින් පස්සේ ඇතුළට ආපු අරුන් පියානෝ එක ගාව ඉඳගෙන පියානෝ එක වාදනය කරන්න පටන් ගන්නවා. ඔය එක්කම තමයි සොෆීගේ තාත්තත් මෙතනට එන්නේ. මෙතනදී පෙඩ්‍රෝ කියන මේ සොෆීගේ තාත්තා අරුන් ලස්සනට පියානෝ එක වාදනය කරපු හින්දා අරුන්ට ප්‍රශංසා කරනවා. ඔය එක්කම තමයි සොෆී තාත්තට අරුන්ව හඳුන්වලා දෙන්නේ. ඊට පස්සේ මෙයාලා අඳුරගත්තට පස්සේ අරුන් පෙඩ්‍රෝගෙන් පියානෝ එකේ ගාන අහනවා. මේ එක්කම තමයි පෙඩ්‍රෝ කියන්නේ මේක 80000ක් විතර වෙනවා කියලා. මෙතනදී ඇත්තටම කිව්වොත් අරුන්ට පියානෝ එක වෙනුවෙන් මෙච්චර ගාණක් වියදම් කරන්න අමාරුයි. නමුත් අරුන්ට සංගීත තරඟයට යන්න පුහුණු වීම කරන්න ඕනනේ. ඒක නිසා අරුන් පෙඩ්‍රෝට අදහසක් ඉදිරිපත් කරනවා. මම හැමදාම ඇවිල්ලා මෙතන ඉඳන් පුරුදු වෙන්නම්. මගේ සංගීතය නිසා මේ රෙස්ටුරන්ට් එකට එන ගනුදෙනුකරුවෝ විනෝද වෙලා ඔයාගේ බිස්නස් ගොඩක් සරු වුණොත් රෙස්ටුරන්ට් එකත් විකුණන්න ඕන වෙන එකක් නැහැ. සර් ඔයා කැමතිද කියලා. මෙතනදී මේ කාරණේ ආපු සොෆීට වගේම පෙඩ්‍රෝටත් තේරෙනවා මේක හොඳ අදහසක් කියලා. ඒක නිසා සොෆිත් මේකට කැමති වුණ හින්දා පෙඩ්‍රෝ තරුන් කියපු දේට කැමති වෙනවා. මෙතනින් පස්සේ තමයි මේ ගැන කතා කරගත්තයින් පස්සේ සොෆී අරුන්ව ගෙදරට දාන්න බයික් එකෙන් පිටත් වෙන්නේ. ඊළඟට මේ දෙන්න අරුන්ගේ ගෙවල් ළඟට එනවා. අරුන් මේ වෙලාවේ සොෆීට කොෆි එකක් බොන්න කතා කළත් සොෆී කියන්නේ ඊළඟ වතාවෙන්නම් කියලා. ඊට පස්සේ සොෆී පල්ලෙහාට වෙලා අරුන් මේ පඩිපෙළ නගින විදිහ දිහා බලාගෙන ඉන්නවා. ඔය අතරම අරුන් ටික දුරක් පඩිපෙළ නගිනකොට සොෆී මෙයාට කතා කරලා කියන්නේ කලින් ඔයා වාදනය කරපු තනුව නම් හරිම ලස්සනයි. මම ඒකට ගොඩක් කැමතියි කියලා. මෙතනින් පස්සේ තමයි ආය අපි හම්බෙමු කියලා සොෆී බයික් එක කරනගලා මෙතනින් යන්න පිටත් වෙන්නේ. ඉතින් සොෆිත් මේ විදිහට ගියාට පස්සේ අරුන් ඊළඟට කරන්නේ ඕගොල්ලන්ට හිතා ගන්නවත් බැරි වැඩක්. ඒ කියන්නේ ගේ ඇතුළට ආපු අරුන් ඉක්මනින් එයාගේ ඇහි තියෙන ලෙන්ස් එක අයින් කරනවා. ඒ විතරක් නෙමෙයි එයා ඉක්මනට ජනේල ගාවට ගිහිල්ලා සොෆී යන දිහා බලාගෙන ඉන්නවා. මේත් එක්කම තමයි පහළ බලපු අරුන් දකින්නේ එයා දිහා බලාගෙන හිටපු ටික්කුව මෙතනදී ආපහු ඉක්මනට අන්ධ කෙනෙක් වගේ අරුන් ටික්කුව මග හැරලා ජනේලෙන් අයින් වෙනවා.
මන් දන්නවා මේ විදිහට ඔයාලට තියෙන ප්‍රශ්න මොනවද කියලා. ඇත්තටම කිව්වොත් අරුන් කියන්නේ සාමාන්‍ය මිනිස්සෙක් තමයි. ඒ වගේ මෙයාට හොඳට ඇස් පේනවා. ඒ විතරක් නෙමෙයි අන්ධ මිනිස්සෙක් විදිහට මෙයා කරන්නේ ලොකු රංගපෑමක්. ඉතින් මේ විදිහට මෙයා අන්ධ කෙනෙක් විදිහට රඟපාන්න හේතුව තමයි අරුන් පියානෝ වාදනය කරන්න හරිම දක්ෂයි වගේ මාසයිනේ. ඉතින් එයා අන්ධ කෙනෙක් වගේ රඟපාපුවාම එයාට උවමනා කරන අවධානය ලේසියෙන්ම ලැබෙනවා. එතකොට අරුන්ට හරිම ලේසියෙන් මේ ෆීල්ඩ් එකේ ඉහළට යන්න පුළුවන්. ඉතින් මෙන්න මේ කාරණේ හින්දා තමයි අරුන් මේ විදිහට අන්ධෙක් විදිහට වැඩ කරන්නේ. ඒ විතරක් නෙමෙයි ගෙදරින් එළියට යනකොට අරුන් ලෙන්ස් පාවිච්චි කරලා එයාගේ ඇස්වල සාමාන්‍ය ගතිය මගහැර ගන්නත් අමතක කරන්නේ නැහැ. මෙතනින් පස්සේ අපිට පෙන්වන්නේ පහුවදා දවසකදී හොඳට ඇඳ පැළඳගෙන සුපුරුදු පරිදි ලෙන්ස් එකක් දාගන්න අරුන්ව. දැන් අරුන් මේ විදිහට ලෑස්ති වෙලා ඉන්නේ සොෆිත් එක්ක එයාලගේ රෙස්ටුරන්ට් එකට ගිහිල්ලා පියානෝ වාදනය කරන්න. ඒක නිසා කණ්ණාඩිය වගේම සැරයටිය ගන්න අරුන් පඩිපෙලෙන් පහළට බහැලා සොෆී ගාවට එනවා. ඉතින් මේ වෙලාවේදී ඊළඟට තමයි අරුන් දාගෙන ඉන්න කණ්ණාඩියට කුරුල්ලෙක් ජරා කරා කියලා සොෆී දකින්නේ. ඊළඟට තමයි මේක දැකපු සොෆී අරුන්ට යයි කණ්ණාඩිය හොදලා දෙන්නේ. මේ එක්කම සොෆී අරුන්ගේ ඇස් දෙකක් දකිනවා. මේකත් එක්කම තමයි සොෆී අහන්නේ ඔයාගේ ඇස් දෙක නම් හරිම සාමාන්‍යයි. ඇත්තටම ඔයාට ඇස් පේන්නේ නැද්ද කියලා. ඊළඟට මේකට අරුන් කියන්නේ එහෙම නෑ මට දවල් වගේම රෑ අඳුර ගන්න පුළුවන් ඔර්ලෝසු අත ගාලා වෙලාවත් කියන්න පුළුවන් කියලා. කොහොම හරි මෙතනින් පස්සේ තමයි දෙන්නත් එක්කම රෙස්ටුරන්ට් එකට යන්න පිටත් වෙන්නේ. ඊළඟට රෙස්ටුරන්ට් එකට ගියපු අරුන් පියානෝ එක වාදනය කරනවා. ඇත්තම කිව්වොත් ඒක අහන් ඉන්න අය හිතන විදිහේ හරිම මිහිරි වාදනයක්. ওই විදිහට ටික දවසක් පියානෝ වාදනය කරගෙන යද්දි විගුණන්න දාලා තිබ්බ රෙස්ටුරන්ට් එකට එන කට්ටිය එන්න වැඩි වෙනවා. ඒක නිසා අරුන් උද්දිකටම පියානෝ එක වාදනය කරන්න රෙස්ටුරන්ට් එකට එනවා. මේ හේතුව නිසාම සොෆීගේ තාත්තා රෙස්ටුරන්ට් එක විකුණන අදහසත් අතහැරලා දානවා. හුඟක් වෙලාවට මේ රෙස්ටුරන්ට් එකේ අරුන් ප්ලේ කරන්නේ රැට. ඒකට ඇත්තටම අරුන්ට මේ රෙස්ටුරන්ට් එකට එන කට්ටියගෙන් ටිප් එහෙමත් හම්බ වෙනවා. කොහොම හරි මෙතනින් පස්සේ අපිට ඊගාවට පෙන්වන්නේ අරුන් මේ රෙස්ටුරන්ට් එකේ පියානෝ වාදනය කරන එක දවසක්. මෙතනදී අරුන් පියානෝ එක වාදනය කරලා ඉවර වුණාම මෙයා ගාවට එන්නේ අපිට කලින් අවස්ථාවකදී පෙන්නපු මොහාන්. ඉතින් මොහාන් මේ වෙලාවේදී රෙස්ටුරන්ට් එකට ඇවිල්ලා ඉන්න හැමෝටම හෙන්න අරුන්ට කියන්නේ නියමයි ඔයාලන් කාටවත් නැති හැකියාවක් තියෙනවා. ඔයා අනිවාර්යයෙන්ම ප්‍රසිද්ධ වෙයි කියලා. මේ එක්කම තමයි අරුන් මොහාන්ගේ කටහඬ අඳුරගන්නේ. මොකද මොහාන් කියන්නේ ප්‍රසිද්ධ නළුවෙක්නේ. මේ එක්කම අරුන් අහනවා ඔයා ඇක්ටිං කරන මොහාන් නේද? මම ඔයාගේ චිත්‍රපටි වගේම සින්දුත් අහනවා කියලා. ඊළඟට ඉතින් මොහාන්ව වර්ණනා කරපු එකේ සතුටටම මේ අරුන් එක්ක ෆොටෝ එකකුත් ගහනවා. ඊළඟට මේ දවසේදී අරුන්ගේ පියානෝ වාදනයේ රෙස්ටුරන්ට් එකේ ඉවර වුණාම සොෆී සුපුරුදු විදිහටම අරුන් මෙයාගේ ගෙදර ගාවින් දානවා. ඊට පස්සේ තමයි ගුඩ් නයිට් කියලා සොෆී මෙතනින් යන්න යන්නේ. ඊළඟට සොෆී ගියාට පස්සේ අරුන් පඩිපෙළ නැගලා මෙයාගේ කාමරයට යන්න හදද්දී එයාගේ කණ්ණාඩිය පඩිපෙළෙන් බීමට වැටෙනවා. කොහොමත් අරුන්ට ඇස් පේනවනේ. ඒක නිසා අරුන් කොහොමත් අතපත ගාන්නේ නැතුව ඉක්මනින් ගිහින් කණ්ණාඩිය අහුලගෙන ආපහු කාමරයට දුවනවා. ඉතින් මේ සේරම එක්කෙනෙක් බලාගෙන තමයි ඉන්නේ. ඒ වෙන කවුරුවත් නෙමෙයි. අරුන් දිහා මේ වෙනකොට සැකින් බලන් ඉන්න එයා ගෙදර ටික්කු කියන පොඩි එක්කෙනා. ඉතින් දැන් මේ දේවලුත් එක්ක ටික්කුට දැන් පුදුමයි අන්ධ මිනිස්සයා කොහොමද කිසිම ආධාරයක් නැතුව කණ්ණාඩිය අහුලගත්තේ කියලා. ඊළඟට මෙතනින් පස්සේ අපිට පෙන්වන්නේ අරුන් සොෆීගේ රෙස්ටුරන්ට් එකේ පියානෝ වාදනය කරලා අවසන් කරන තවත් එක දවසක්. මෙතනදී මේ රෙස්ටුරන්ට් එකට නිතරම එන යන මොහාන් කියන අර මිනිස්සයා අරුන් ගාවට ඇවිල්ලා කියන්නේ හෙට මගේ නෝනගේ ඇනිවර්සරි එක. ඒක නිසා හෙට දවල් ඔයා ඇවිත් අපේ ගෙදර පෞද්ගලික ප්‍රසංගයක් පවත්වන්න කියලා. එහෙම කියපු මොහාන් ඊළඟට අරුන්ට මේ වැඩේට ඇඩ්වාන්ස් එකක් වගේම මොහාන් ඉන්න ගෙදර ඇඩ්‍රස් එකක් දෙනවා. ඊළඟට රෙස්ටුරන්ට් එකෙන් මේ විදිහට පිටත් වෙන මොහාන් ගෙදර ඇවිත් මෙයාගේ වයිෆ් එක කතා කරන ගමන් කියන්නේ මම හෙට බැංගලෝර යනවා ඒත් හෙට අවස් වෙද්දී එන්න පුළුවන් කියලා. ඉතින් මේ හෙට කියලා කියන්නේ මෙයාලගේ ඇනිවර්සරි දවසනේ. ඉතින් මෙතනදී මොහාන් කියපු දෙයට සිම්රන් එක ඒවා කියනවා. ඒ වගේම මොහාන් කලින් අවස්ථාවකදී අරුන්ට ගෙදරට එන්න කියපු කතාවත් අමතක වෙලා තියෙන්නේ. ඒක නිසා මේක ගැන සිම්රන්ට කියන්නෙත් නැහැ. මෙතනදී නම් සිම්රන් මොහාන්ට එක දේවල් කිව්වත් සිම්රන් එයාගේ යටිහිතෙන් හෙට කරන්න ඕන දෙයක් ගැන අදහසක් තියාගෙන තමයි ඉන්නේ. ඉතින් අපි කතාව ඉස්සරහටම ගිහින් බලමු ඒ මොකක්ද කියලා. මෙතනින් පස්සේ අපිට පෙන්වන්නේ අනික් පැත්තෙන් අරුන්ව ගෙදර එක්කගෙන ගියපු සොෆීව මේ වෙලාවේ හොඳටම බහිනවා විතරක් නෙමෙයි මේ දෙන්න දැන් හොඳටම තෙමිලා තමයි ඉන්නේ. ඒක නිසා සොෆී මෙතනදී අරුන්ගෙන් ෂර්ට් එකකුත් ඉල්ලනවා. ඊට පස්සේ තමයි අරුන් දුන්න ෂර්ට් එක සොෆී ඇඳගෙන දෙන්නත් එක්කම වැස්ස පායනකන් වයින් බොන ගමන් සතුටු සාමිචියේ දෙන්නේ. ඇත්තම කිව්වොත් මේ වෙද්දී අරුන් වගේම සොෆී කියන්නේ දෙන්නාට දෙන්නම ආදරය කරන දෙන්නෙක්. මේ වෙලාවේදී මෙතන තිබුණු මාස්ක් එකක් දකින සොෆී ඒක දාගෙන ඇස් පේන්නේ නැහැ වගේ එයාගේ වයින් ග්ලාස් එක හොයනවා. දැන් ඇත්තටම අරුන්ට ඇස් පේනවනේ. ඒක නිසා එතන තිබ්බ බඩු මුට්ටු එහෙම අයින් කරන ගමන් අරුන් සොෆීට එයාගේ වයින් ග්ලාස් එක අරන් දෙනවා. මෙතනදී අරුන්ගේ අත අල්ල ගන්න සොෆී මෙයාගේ මූණට අරුන්ගේ අත තියලා මාව විස්තර කරන්න කියලා අරුන්ට කියනවා. ඔය එක්කම තමයි දෙන්නගේ මේ කතාබහ මේ දවසේදී වැස්සත් එක්කම දුර දිග යන්නේ. ඔන්න ඉතින් මෙතනින් පස්සේ අපිට පෙන්වන්නේ පහවදා වෙන සිද්ධියක්. කොහොම හරි ඔන්න අරුන් මොහාන් කිව්ව විදිහටම හරියටම එක වෙද්දී එයා දීපු ඇඩ්‍රස් එකට යනවා. ඒ ගිහිල්ලා මේ ගෙදර බෙල් කරාට පස්සේ මේ දොර අරින්නේ සිම්රන්. ඉතින් අරුන් සිම්රන්ට එයාලගේ ඇනිවර්සරි එකට විශ් කරලා මොහාන් එයාට පුද්ගලික ප්‍රසංගයකට මෙහෙට එන්න කියලා කිව්වා කියලා මෙයාට කියනවා.
එතකොට තමයි සිම්රන් අරුන්ට කියන්නේ මොහාන් බැංගලෝර් ගියා. එයා එන්නේ හෙට. එයා සමහර විට දිනේ වරද්දගෙන වෙන්න ඇති කියලා. මේ වෙලාවේදී ඔය එක්කම අරුන් සිම්රන්ට කියන්නේ එහෙම වෙන්න විදිහක් නැහැ. එයා ඔයාව සර්ප්‍රයිස් කරන්න ඕන නිසා ඔයාට කියන්න නැතුව ඇති කියලා. ඉතින් මේ වෙලාවේ සිම්රන්ගේ ගෙදර ඉස්සරහා ඉන්න වයසක ආච්චි කෙනෙකුත් මේ දෙන්නයි කතා බහ ඇහිලා එයාගේ ගෙදර දොර ඇරලා බලනවා. මේ එක්ක මේ සද්ද ඇහුණ අරුන් සිම්රන්ට කියන්නේ මොහාන් මහත්තයා ඇවිල්ලා වෙන්න ඇති කියලා. මොකද අරුන්ගේ ඇස් පේන්නේ නැහනේ. ඔය එක්කම තමයි සිම්රන්ට තේරෙන්නේ අරුන් අන්ධයි කියලා. ඒක නිසා වැඩි කතා නොකර අරුන්ව ගේ ඇතුළට ගන්නවා. ඊළඟට සිම්රන් අරුන්ට පියානෝ එක තියෙන තැන පෙන්නලා මොහාන්ට කෝල් එකක් අරගන්නවා. මෙතනදී සිම්රන් මොහාන් එක කතා කරන විදිහට අරුන්ට හෙන්න බොරු රංගපෑමක් තමයි කරන්නේ. මොකද මෙතන අපි නොදන්න තවත් දෙයක් සිද්ධ වෙලා තියෙනවා. ඒක මොකක්ද කියලා ඔයාලට මූවි එක ඉස්සරහදී දැනගන්න පුළුවන් වෙයි. මෙතනින් පස්සේ කෝල් එක ඉවර කරලා අරුන් ගාවට ආපු සිම්රන් මෙයාගෙන් අහන්නේ ඔයාට පොඩ්ඩක්වත් පේන්නේ නැද්ද කියලා. මේ වෙලාවේදී අරුන් මෙයාට කියන්නේ පොඩි කාලේ සෙල්ලම් කරද්දී බෝලයක් ඇහි වැදිලා එයාගේ දෘෂ්ටියට හානි වුණා. එදයින් පස්සේ පේන්නේ නැතුව ගියා කියලා. ඊළඟට තමයි මේකත් දැනගන්න සිම්රන් මෙයාගෙන් අහන්නේ ඔයාට පේන්නේ නැත්තම් කොහොමද පියානෝ වාදනය කරන්නේ කියලා. මේකට අරුන් නම් කියන්නේ මට පේන්නේ නැතුණාට මට හොඳට ඇහෙනවා මේ කියලා මෙයා දිගටම පියානෝ එක වාදනය කරයි යනවා. ඔය විදිහට ටික වෙලාවක් ප්ලේ කරනකොට අරුන් එකපාරටම කිසිසේත්ම බලාපොරොත්තු නොවුණු දෙයක් තමයි දකින්නේ. ඒ කියන්නේ මේ ගෙදරම පැත්තකින් තවත් මිනිස්සෙක් ලේ ගොඩක් මැද වැටලා ඉන්නවා. ඉතින් මේකත් එක්ක අරුන්ව ෂොක් වෙලා යනවා. නමුත් ඉතින් මෙයා එළියට මේක පෙන්වන්නේ නම් නැහැ. මොකද මෙයා අන්ධයි කියලානේ සිම්රන්ට කියලා තියෙන්නේ. ඊට පස්සේ මෙයා පොඩ්ඩක් රිලැක්ස් වෙන්න වොෂ්රූම් එකට යන්න පුළුවන්ද කියලා සිම්රන්ගෙන් අහනවා. ඉතින් මේක ඇහුවට පස්සේ සිම්රන් නම් ටිකක් කලබල වෙනවා. ඒත් එක්ක මෙයා අරුන්ට මේක තේරුම් ගන්න දෙන්නේ නැතුව අරුන්ව වොෂ්රූම් එකට එක්කන් යනවා. මේ විදිහට සිම්රන් අරුන්වත් එක්කගෙන වොෂ්රූම් එක තියෙන පැත්තට යන්නේ අර මිනිස්සයව පාස් කරගෙන. ඉතින් මේ විදිහට වොෂ්රූම් එක ඇතුළට ආවේ අරුන් පොඩ්ඩක් රිලැක්ස් වෙන්නනේ. නමුත් ඉතින් මේක ඇතුලේ මේ වෙනකොට අරුන් විතරක් නෙමෙයි තවත් මිනිස්සෙක් ඉන්නවා කියලා අරුන් දකිනවා. ඒ විතරක් නෙමෙයි ඒ මිනිස්සයා ළඟ පිස්ටල් එකකුත් තියෙනවා. ඊළඟට කොහොම හරි අරුන් මේ මිනිස්සයව දැක්කේ නෑ වගේ ආපහු වොෂ්රූම් එකෙන් එළියට යනවා. ඊට පස්සේ තමයි සිම්රන් මෙයාවත් අල්ලගෙන ඇතුළේ ඉන්න කෙනාටත් ඔහොමම ඉන්න කියලා ආපහු පියානෝ එක තියෙන පැත්තට අරුන් එක්කගෙන යන්නේ. ඉතින් මේ වෙද්දි ඔයාලට සෑහෙන ප්‍රශ්න ගොඩක් තියෙනවා කියලා මම දන්නවා. ඇත්තම කිව්වොත් මෙතන වෙලා තියෙන සිද්ධිය මෙහෙමයි. කලින් දවසේදී බැංගලෝර යනවා කියලා මොහාන් සිම්රන්ට කියලා තියෙන්නේ. එයාව සර්ප්‍රයිස් කරන්න ඕන නිසා පොඩි බොරුවක්. ඊට පස්සේ මේ දවසේදී එකපාරට බැංගලෝර යනවා කියලා කියපු මොහාන් සිම්රන්ව සර්ප්‍රයිස් කරන්න හිතාගෙන ගේ ඇතුළට ඇවිල්ලා තියෙනවා. ඊළඟට මේ වෙලාවේදී සිම්රන් ගේ ඇතුලේ පේන්න නැති වෙද්දී කිචන් එක පැත්තට එන මොහාන් දැකලා තියෙනවා. මේසයක් උඩ පිස්තෝලයක් තියෙනවා. ඊට පස්සේ තමයි මොහාන් මේ පිස්තෝලෙත් අතට අරගෙන සිම්රන්ට කතා කරන්න හදද්දිම සිම්රන් කාමරයකින් එළියට ඇවිත් තියෙන්නේ. ඉතින් මේ වෙලාවේදී සිම්රන් කාමරය ඇතුලේ තනියම නෙමෙයි ඉඳලා තියෙන්නේ. මෙයාගේ අනියම් ප්‍රේමවන්තයවත් ගෙන්නගෙන තමයි ඉඳලා තියෙන්නේ. ඉතින් මේ විදිහට සිම්රන් එක්ක ඉන්න පුද්ගලයාගේ නම තමයි බොබි. ඊට පස්සේ තමයි මේ සිදුවීමත් එක්ක කුමනෝ හේතුවකින් මේ ගෙදරදිම මොහාන්ව ඝාතනය වෙලා තියෙන්නේ. මන් හිතනවා ඔයාලට දැන් මේ වෙනකොට කතාව තේරෙනවා ඇති කියලා. හරි දැන් අපි ආයෙත් එමු කතාව පැත්තට. ඉතින් මේ විදිහට ආයෙම පියානෝ එක ගාවට ඇවිල්ලා අරුණ ආයෙම පියානෝ එක ගහන්න පටන් ගන්නවා. ඔය අතර සිම්රන් බොබි එක්ක එකතු වෙලා මොහාන් වැටලා හිටපු තැන වීදුරු කටු එහෙම අස් කරලා මොප් කරනවා. ඒ විතරක් නෙමෙයි මේ අතරතුරදී බොබි මොහාන්ගේ ඩෙඩ් බොඩි එක සූට් කේස් එකකට දාලා මෙතනින් අරගෙන යන්න තමයි ලෑස්ති වෙන්නේ. මේ එක්කම තමයි ආපහු සූට් කේස් එක කරලා සිම්රන් මොහාන්ගේ ඔර්ලෝසුව ගලවලා ගන්නේ. දැන් බොබි වගේම සිම්රන් හිතන් ඉන්නේ අරුන් අන්ධ නිසා එයාට මේ දේවල් පේන්නේ නැහැ කියලා. නමුත් ඉතින් මේ සිද්ධ වෙන හැම දෙයක්ම අරුන් හොදට බලාගෙන තමයි ඉන්නේ. ඊළඟට සිම්රන් මොහාන්ගේ ජැකට් එකකුයි කැප් එකකුයි බොබීට අන්දවල ගෙදරින් එළියට යවනවා. ආයෙමත් ටික වෙලාවකින් බොබීගේ ඇතුළට ආවහම සිම්රන් යාගේ ෆෝන් එක JBL එකට කනෙක්ට් කරලා මොහාන් ගෙදර ආවා වගේ අරුන්ට තේරෙන්න ඕන හින්දා ෆෝන් එකේ තිබ්බ මොහාන්ගේ වොයිස් කට් එකක් ප්ලේ කරනවා. ඒ වගේම සිම්රන් මෙතනදී මොහාන් ආපු විදිහට රඟපානවා. මොකද අරුන්ට මේ දේවල් හරිම සාමාන්‍ය විදිහට තේරෙන්න ඕන හින්දා. නමුත් ඉතින් ඇත්තටම මෙතන ඝාතනයක් වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට මෙයාලා මේ කරන හැම දෙයක්ම අරුන් මෙයාලට තොරෙන් බලාගෙන තමයි ඉන්නේ. මෙතනින් පස්සේ තමයි මේ විදිහට ඇතුළට ආව බොබි ආපහු සූට් කේස් එකක් අරන් එළියට යන්නේ. මෙතනදී සිම්රන් මොහාන් ගෙදර ඇවිල්ලා ගියා වගේ අරුන්ට තේරෙන්න සලස්වනවා. ඊළඟට තමයි මොහාන්ගේ ඩෙඩ් බොඩි එකත් අරගෙන බොබි මේ ගෙදරින් ගියාම පැත්තකටලා සිම්රන් උණ දේත් එක්ක හොඳටම අඬන්න පටන් ගන්නෑ. ඊළඟට ටික වෙලාවකට පස්සේ සිම්රන්ට කාගෙන්ද කෝල් එකක් එනවා. මේ එක්කම සිම්රන් අරුන්ට කතා කරලා කියන්නේ මොහාන් සර් එන්න තව ටිකක් පරක්කු වෙයි කියලා. ඉතින් මේ කිව්ව දේත් එක්ක අරුන්ට තේරෙනවා තවදුරටත් මෙතන ඉන්න සුදුසු නෑ කියලා. මේකත් එක්කම තමයි අරුන් මේ ගෙදරින් එළියට එන්නේ. ඊළඟට මේ විදිහට අරුන් එළියට ඇවිල්ලා ත්‍රිවිල් පාක්කයක් ගාව ඉඳගෙන මොහාන්ට මොන වගේ දෙයක්ද සිද්ධ වෙන්න ඇත්තේ කියලා මෙයා කල්පනා කරනවා. ඔය එක්කම තමයි මෙතනට සුයිප් විකුණන ගෑනු කෙනෙකුත් එන්නේ. මෙතනදී මේ ගෑනු කෙනා අරුන්ට එහා පැත්තෙන් වාඩි වෙලා ඉන්න මේ පුද්ගලයාට සුයිප් එකක් විකුණන්න තමයි හදන්නේ. මේ එක්කම මේ ගෑනු කෙනා අර පුද්ගලයාට කියන්නේ සුයිප් එකක් අරගෙන බලන්න මහත්මයා ඔයාගේ ජීවිතේ ගොඩ දා ගන්න පුළුවන් කියලා. මේ එක්කම තමයි ඊළඟට මේ ගෑනු කෙනා අරුන් ගාවටත් යන්නේ. මෙතනදී අරුන් මේ ගෑනු කෙනාගේ එක දෙයක් දකිනවා. ඒක තමයි මෙයාගේ අතේ ශිව දෙවියන්ගේ ටැටූ එකක් ගහලා තියෙනවා කියලා.
ඉතින් මේ ටැටූ එක ඕගොල්ලෝ හොඳට මතක තියාගන්න. මේ කතාව ඉස්සරහදී මේ ගෑනු ගෙනා කතාවේ විශේෂ තැනකට සම්බන්ධ වෙනවා. මෙතනින් පස්සේ අවසානයේට කොහොම හරි අරුන් අර පුද්ගලයා වෙනුවෙන් ස්විප් එකක් කැඩුවට පස්සේ මේ ගෑනු කෙනා අරුන්ට තේ එකක් බොන්න කතා කරනවා. ඔය එක්කම තමයි අරුන් මේක ප්‍රතික්ෂේප කරලා පුළුවන් නම් මට ත්‍රිවිල්යක් කතා කරලා දෙන්න කියලා මෙයාට කියන්නේ. ඊළඟට තමයි මේකත් එක්ක මේ ගෑනු කෙනා මෙතන ත්‍රිවිල් පාර්කයේ ඉන්න මෙයා දන්න මුර්ලි කියලා කෙනෙක්ව අරුන්ට කතා කරලා දෙන්නේ. ඉතින් මේ කියන මුර්ලි කියලා කියන්නේත් මේ කතාවේ අපිට එක තැනකදී හම්බෙන කෙනෙක්. ඒකෙන් හින්දා මෙයාවත් ඔයගොල්ලෝ මතක තියාගන්න. ඉතින් මේ විදිහට මේ ත්‍රිවිල් එක නැගපු අරුන් ඊගාවට එන්නේ පොලිස් ස්ටේෂන් එකට. මොකද පොලිසිය ඇන්ට්‍රියක් දාලා මෙයාට ඕන කරන්නේ මෙයා කලින් අවස්ථාවේ මොහාන්ගේ ගෙදරදී දැකපු දේ පොලිසියට කියන්න. ඊළඟට මේ ඇවිල්ලා පැමිණිල්ලක් දාන්න ඕන කියලා මෙතන නිලධාරියෙක්ට අරුන් කිව්වහම මේ පොලිස් නිලධාරිය අරුන්ගෙන් අහන්නේ මොකක් සම්බන්ධවද කියලා. ඔය එක්කම තමයි අරුන් කියන්නේ මිනිමැරුමක් සම්බන්ධව කියලා. කොහොම හරි ඔය කතාව මෙතන හිටිය තවත් කෙනෙකුට ඇහෙනවා. ඒ තමයි කලින් අවස්ථාවකදී මොහාන්ගේ ගෙදර හිටපු මොහාන්ගේ ඩෙඩ් බොඩි එකත් අරගෙන ගියපු බොබීට. ඉතින් ඇත්තම කිව්වොත් බොබී කියන්නේ මේ ස්ටේෂන් එකේ ඉන්න උසස් පොලිස් නිලධාරියා. ඒ නිසා බොබී මේ ඇහුණ දේත් එක්ක අරුන්ට හිමීට කිට්ටු වෙනවා. මොකද මෙතනදි බොබීට තේරෙනවා අරුන් මේ විදිහට ඇවිල්ලා තියෙන්නේ එයා කරපු දේ ගැන කියලා ඇන්ඩ්‍රියක් දාන්න කියලා. ඊට පස්සේ තමයි බොබී මෙයා ළඟට ආවහම අරුන්ටත් කර කියා ගන්න දෙයක් නැති වෙන්නේ. ඊළඟට ටික වෙලාවක් කල්පනා කරලා අරුන් මේ පොලිස් නිලධාරියට කියන්නේ කවුරු හරි රාණිව මරලා දාලා කියලා. ඉතින් මෙතන හිටපු අනික් පොලිස් නිලධාරියා රාණි කියන්නේ කවුද කියලා අහපුවාම අරුන් කියන්නේ මම හුරතලයට ඇති කරපු පූස තමයි රාණි කියන්නේ. එයාට නිතරම ටික්කු කියලා ළමෙක් වද දෙනවා. එයා තමයි අනිවාර්යෙන්ම රාණිව මරන්න ඇත්තේ කියලා. ඉතින් මෙතනදී අරුන් මේ කියපු දේත් එක්ක බොබීට ලොකු සැකයක් තියෙනවා අරුන්ට ඇස් පේනවදෝ කියලා. මේකත් එක්කම තමයි මේ කියන දේ ඇත්ත නැත්ත බලාගන්න බොබී මෙයත් එක්කම එයාගේ වාහනයෙන් අරුන්ගේ ගෙදරට යන්න පිටත් වෙන්නේ. දැන් අපිට පෙන්වන්නේ අරුන්ගේ ගෙදරට ආපු බොබීව. මේ වෙලාවේදී අරුන් දාගෙන හිටපු කණ්ණාඩිය කලවන බොබී අරුන්ගෙන් අහනවා පූස මොන පාටද කියලා. මෙතනදී අරුණුත් කිසිම දෙයකට බයක් සයක් නැතුව මෙයාට කියනවා පූස කළුයි සුදුයි එකෙක් කියලා. ඉතින් බොබී ඊළඟට අහනවා කොහොමද ඔයා පාට දන්නේ කියලා. මේ වෙලාවේදී අරුන් නම් කියන්නේ පූස විකුණපු කෙනා තමයි කිව්වේ කියලා. ඉතින් ඒක ඇත්තටම වෙන්න පුළුවන්නේ. ඒක නිසා බොබී මේ කාරණේ පිළි අරගෙන ඊට පස්සේ එන්නේ අරුන්ගේ ගෙදර කුස්සියට. මේ වෙලාවේදී අරුන් දකින්න බොබී කුස්සිය පැත්තට ගියා කියලා. ඊට පස්සේ අන්ධ කෙනෙක් විදිහට අරුන් කුස්සියට ඇවිල්ලා බොබීට කියන්නේ මාව අතහරින්න සර්. ඇයි මෙච්චර මාව ප්‍රශ්න කරන්නේ? මට ඕන කොහොම හරි රාණිව හොයා ගන්න විතරයි කියලා. ඉතින් මේකට ඊළඟට බොබී මෙයා ළඟට කිට්ටු වෙලා කියනවා ඒක තමයි මම ඔයත් එක්ක මෙහාට ආවේ. මම ඔය කියන රාණිව කොහොම හරි හොයා ගන්නම් කියලා. ඊළඟට ඔය එක්කම තමයි බොබී වතුර වීදුරුවක් අරුන්ගෙන් ඉල්ලලා ආයි සාලි පැත්තට යන්නේ. ඊට පස්සේ අරුන් මේ ටැප් එකෙන් වතුර වීදුරුව පුරවන ගමන් බොබී දිහා බලාගෙන ඉන්නවා. බොබී මොනවා හරි හොයාගනීදෝ කියන බයෙන්. ඔන්න මේ වෙලාවේදී වතුර එක අරන් එද්දි අරුන් දකිනවා මෙයාගේ ලෙන්ස් දාලා තියෙන කප් ටික තාමත් මේසෙ උඩ තියෙනවා කියලා. ඊට පස්සේ තමයි මෙයා බොබීට වතුර එක දීලා බොබීට නොතේරෙන්න මේ ලෙන්ස් කප් ටික සාක්කුවට දාගන්නේ. ඔන්න ඔය වෙලාවදිම බොබී තවත් දෙයක් දකිනවා. ඒක තමයි අරුන්ගේ පියානෝ එක උඩ අදපත්තරේ තියෙනවා කියලා. ඉතින් ඇත්තටම අන්ධ පුද්ගලයෙක් ගාව අදපත්තරේ තියෙන විදිහක් නැහැනේ. මොකද එයාට අන්ධයි නම් මේක කියවන්නෙත් නැහැනේ. ඉතින් මෙන්න මේ ප්‍රශ්නේ හින්දාම බොබී මෙයාගෙන් ප්‍රශ්න කරනවා අදපත්තරේ කවුද කියවන්නේ කියලා. දැන් මේ අහන ප්‍රශ්න වලට අරුන්ට උත්තර දෙන්න වෙනවා. මොකද එයා මේ කරදරේ වැටුනේ විහින්මනේ. ඒක නිසා අරුන් බොබීට කියනවා රාණිගේ ජරාව සුද්ධ කරන්න තමයි ඕව මම තියාගෙන ඉන්නේ කියලා. ඊළඟට මේ කියපු දේත් එක්ක බොබීට තේරෙනවා ලේසියෙන් මෙයාගෙන් වචනයක් ගන්න අමාරුයි කියලා. ඊට පස්සේ බොබී ආපහු කුස්සියට එනවා. මේ ඇවිල්ලා මෙයා මෙතන බිත්තියට හේතු වෙලා හොරෙන් බලාගෙන ඉන්නවා අරුන් හැසිරෙන්නෙත් අන්ධ පුද්ගලයෙක් විදිහටද කියලා. ඉතින් ඇත්තටම අරුන් මෙතනදී කිසිම වෙනසක් මෙයාට පෙන්වන්නේ නැහැ. ඔය වෙලාවෙදී බොබී මෙතන දොරට තට්ටුවක් දාලා මෙයාට හංගවනවා බොබී පිටිපස්සේ ඉන්නවා කියලා. ඔය එක්කම තමයි අරුන් මෙයාගේ පැත්තට හැරිලා මෙයාට කියන්නේ සර් ප්ලීස් සර් කොහොම හරි මට රාණිව හොයා දෙන්න. ඌ නැතුව මට ජීවත් වෙන්න බෑ කියලා. ඉතින් මේකම වගේ එළිය ස්කූල් බස් එකක සද්දයක් මෙයාට ඇහෙනවා. මේකම අරුන් බොබීට කියන්නේ ඒක අනිවාර්යයෙන්ම ටිකුගේ ස්කූල් බස් එක එයාව අල්ලගෙන 4ක් විතර ගැහුවනම් රාණි කොහෙද ඉන්නේ කියලා එයා කියයි කියලා. ඉතින් මෙතනදී බොබී නම් මේ කියන දේවල් වැඩි ගණන් ගන්නේ නැහැ. බොබී මෙතනට ආවේ රාණිව හොයන්න බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. මොකද මෙයාට මෙතනින් දැනගන්න ඕන උනේ අර කලින් වෙලාවදී මොහාන්ගේ ගෙදර මොහාන්ව මරලා මෙයා කරපු ඝාතනේ අරුන් මේ වෙලාවේ දැක්කද කියලා විතරයි. ඉතින් දැන් ඔයාලට තේරෙනවානේ බොබී මෙතනදී පුළුවන් තරම් මේකට උත්සාහ කරනවා. නමුත් ඉතින් අරුන්ගෙන් වචනයක් ගන්නවා කියන්නේ හරිම අමාරු වැඩක් කියලා බොබීට තේරෙනවා. ඊට පස්සේ මේ විදිහට කොමුඩු කෑල්ලක් කන ගමන් බොබී මෙයාගේ පැත්තට පිහියකින් ගහන්න වගේ යනවා. මොකද බොබී හදන්නේ මේ විදිහට බැරි වෙලාවත් අරුන් මේක දැකලා මෙතනදී බය වෙයිද කියලා දැනගන්න. නමුත් ඒක හරියන්නේත් නැහැ. අරුන් දිගින් දිගටම මේ කිසි දෙයක් ගණන් ගන්න නැතුව බොබීට දිගටම කියාගෙන යන්නේ පෞරාණි දවස් 3ක් තිස්සේ කෑම මොකුත් නැතුව ඇති. අනේ සර් රාණිව කොහොම හරි හොයලා දෙන්න කියලා. ඔය එක්කම ඊට පස්සේ බොබී මෙයාගේ අතේ තිබ්බ පිහියත් අරුන්ගේ පැත්තට විසික් කරනවා. නමුත් ඉතින් මේකටත් අරුන් කිසිම ප්‍රතිචාරයක් දක්වන්නේ නැහැ. ඔන්න ඔය වෙලාවේදී අරුන්ට පොඩි දෙයක් තේරෙනවා. ඒක තමයි මේ කොහේ හරින් රාණි කෑ ගහන සද්දයක් ඇහෙනවා කියලා. ඉතින් අරුන් මේ විදිහට හිතපු දේ හරියටම හරි. මෙතනම බිම පැත්තක ඉඳලා අරුන්ට රාණි කියන මේ පූසාව හම්බ වෙනවා. ඒ වගේම මේ පූසාගේ පාට හරියටම අරුන් කියපු විදිහටම කළුයි සුදුයි. ඉතින් මේකත් එක්කම බොබීටත් තේරෙනවා අරුන් ඇත්තටම අර වෙලාවේ පොලිසියට ඇවිල්ලා මේ රාණි ගැන තමයි එන්ට්‍රියක් දාන්න හදන්න ඇත්තේ කියලා.
ඔන්න ඕක තේරුණාට පස්සේ බොබී මෙහෙන් යන්න යනවා. මේකත් එක්ක තමයි මේ වෙලාවේදී බොබීගෙන් අරුන් 99න් බේරෙන්නේ. ඔන්න ඊට පස්සේ මේ දවසේදීම රෑ සුපුරුදු විදිහට මාරුන් යනවා පෙඩ්‍රෝගේ රෙස්ටුරන්ට් එකේ පියානෝ ගහන්න. මොකද මේ දවස කියන්නේ මොහාන්ගේ සිම්රන්ගේ ඇනිවර්සරි දවස. ඔන්න මේ වෙලාවේදී මාරුන් පියානෝ ගහා ඉද්දි මේ රෙස්ටුරන්ට් එකට අනික් පැත්තේ එන්නේ නම සිම්රන්. ඉතින් මේ වෙලාවේ පෙඩ්‍රෝ සිම්රන්ට මලකුත් දීලා හැපි ඇනිවර්සරි කියලා මෙයාට විශ් කරලා ඊළඟට අහනවා මොහාන් කොහෙද කියලා. මොකද සාමාන්‍යයෙන් මේ රෙස්ටුරන්ට් එකට සිම්රන් එක්ක මොහානුත් එන හින්දා ඉතින් මේ වෙලාවේදී සිම්රන් කියනවා දන්නවනේ ඉතින් ඔයා හැමතිස්සෙම යා පරක්කුයි කියලා. අදත් ඉතින් ඒ වගේම පරක්කුයි කියලා. ඉතින් මේ වෙද්දි ඇත්තටම ගත්තොත් මොහාන් නෑ. මොහාන්ව සිම්රනුයි බොබී එකතු වෙලා ඝාතනය කරානේ. ඉතින් මේ විදිහට සිම්රන් මෙතනදී හරිම සාමාන්‍ය විදිහට තමයි සිම්රන් මේ රෙස්ටුරන්ට් එක ඇතුලේ හැසිරෙන්නේ. ඉතින් මේ හැම දෙයක්ම පියානෝ ගහන ගමන් අරුන් බලාගෙන ඉන්නවා. මේ අතරම අරුන් දිගටම කල්පනා කරන්නේ මෙයා මේ දන්න දේ කොහොමද එළියට කියන්නේ කියලා. ඉතින් මෙහෙම කල්පනා කරලා ඉදි සොෆීටත් තේරෙනවා අරුන් මොකක් හරි ප්‍රශ්නක ඉන්නේ කියලා. නමුත් ඉතින් අරුන් මේ කිසි දෙයක් සොෆීට නම් හඟවන්නේ නැහැ. ඊට පස්සේ සොෆී සිම්රන් ළඟට ගිහින් කතා කරනවා. මෙතනදී සිම්රන් අරුන්ව පෙන්නලා හරිම සාමාන්‍ය විදිහට සොෆීත් එක්ක කතා කරන්නේ. එයා ලස්සනට පියානෝ වාදනය කරනවා කියලා. කොහොම හරි අරුන්ගේ පියානෝ වාදනය ඉවරුනහම වෙනද වගේ අරුන්ව ගෙදර ගිහින් දාන්න සොෆී මෙයාව හැමතැනම හොයනවා. ඒත් ඉතින් අරුන් මේ වෙනකොට නැහැ. එයා ත්‍රිවිල්ලයක් දාගෙන ගෙදර ගිහින්. ඉතින් මේකත් එක්ක සොෆීලත් හිතා ගන්න බෑ අරුන් ඇයි මේ වගේ වැඩක් කරේ කියලා. ඊළඟට අපිට පෙන්වන්නේ මාධ්‍යවේදීන් පිරිසක් රැස් වෙලා ඉන්න තැනක්. ඉතින් මේ විදිහට මේ මාධ්‍යවේදීන් කතා වෙන්නේ මොහාන්ගේ ඝාතනය ගැන. මෙතනදී පොලිසියට හම්බ වෙලා තියෙනවා මොහාන්ගේ කාර් එකත් එක්කම මොහාන්ගේ ඩෙඩ් බොඩි එක එයාගේ කාර් එක ඇතුළේ තිබිලා. මේ විදිහට මේ විස්තරේ ප්‍රවෘත්තිවල යනවා වගේම සිම්රන්ගෙනුත් මාධ්‍යවේදීන් ප්‍රශ්න කරන්න උත්සාහ කරනවා. නමුත් ඉතින් සිම්රන් මේකටවත් උත්තර දෙන්නේ නැහැ. මෙයා මෙතනින් මාරු වෙනවා. ඔන්න මේ අතරතුර ඊළඟ දවසේදී ක්ලබ් එකකට ඩ්‍රින්ක්ස් අරගෙන වොෂ්රූම් එකට යන මිනිස්සෙකුට මේ කොමඩ් එකක තිබිලා අත්ඔරලෝසුවක් හම්බ වෙනවා. මේකත් එක්කම මේ මිනිස්සයා මේක පොලිසියට ගෙනත් දෙනවා. මොකද මේ මිනිස්සයාට මේ ඔරලෝසුව දැක්කාම මේ ඔරලෝසුව වටිනා කියන එකක් හින්දා ටිකක් සැක හිතුන හින්දා. ඊළඟට බොබී මේක දැනගත්තට පස්සේ මේ මිනිස්සයාට ගහන ගමන් දිගින් දිගටම මොහාන් මහත්තයා කවුද මැරුවේ කියලා මෙයාගෙන් ප්‍රශ්න කරනවා. මේ එක්ක මේ මිනිස්සයා අඬන ගමන් කියන්නේ ඒ ඔරලෝසුව ක්ලබ් එකේ වොෂ්රූම් එකේ තිබිලා හම්බ වුණේ මම මොහාන් මහත්තයාව මැරුවේ නෑ කියලා. මෙතනින් පස්සේ තමයි මේ දේවල් සාමාන්‍ය විදිහට සිද්ධ වෙන්න ඕන හින්දා බොබී සිම්රන්වයි සිම්රන්ගේ දුව වුණ පවිත්‍රවයි පොලිසියට ගෙන්නලා බොබී අහනවා මේ ඔරලෝසුව අඳුර ගන්න පුළුවන්ද කියලා. ඉතින් මේ වෙලාවේදී පවිත්‍ර මේක අඳුර ගන්නවා. මේක මෙයා කියන්නේ ඔව් මේක අපේ තාත්තගේ මමයි මේක ගිය අවුරුද්දේ උපන්දිනේට අරන් දුන්නේ කියලා. ඔන්න මේ අතර වාරයේදී තමයි කට උත්තර ගන්න අරුණත් මෙතනට එක්කගෙන එන්නේ. මෙතනදී අරුණ එයා අර දවසේ දැකපු දේ කොලේක බේල් ක්‍රමයට ලියලා පොලිසියට ඉදිරිපත් කරනවා. ඔය එක්කම තමයි ඊළඟට මෙතන හිටපු ගණේෂ් කියන පුද්ගලයා මේ කට්ටිය ඉස්සරහා අරුන් ලියලා තියෙන මේ ප්‍රකාශය කියවන්නේ. ඉතින් මේකේ තියෙන විදිහට අරුන් ලියලා තියෙන්නේ මෙහෙම දෙයක්. මේ මාසේ 14 වෙනිදා මොහාන් මහත්තයා පුද්ගලික ප්‍රසංගයක් වෙනුවෙන් මට එයාගේ ගෙදරට එන්න කිව්වා. මම දවල් එකට එයාගේ ගෙදරට ගියා. මිසිස් මොහාන් මට ඇතුළට එන්න කිව්වා. විනාඩි 10කින් මොහාන් මහත්තයා ආවා. ඊට පස්සේ හදිස්සි වැඩක් කියලා ආපහු ගියා. මට දෙකට විතර මොහාන් මහත්මිය යන්න කිව්වා. මමත් ඊට පස්සේ ආවා කියලා. ඉතින් මම හිතනවා ඔයාලට දැන් තේරෙනවා ඇති. මෙතනදී අරුන් ඇත්තටම දන්නවා මොකක්ද එදා දවස් සිද්ධ වුණේ කියලා. නමුත් අරුන්ට බොබීට මේක කියන්න විදිහක් නැහැනේ. මොකද බොබී තමයි මේ ඝාතනය කළේ. ඒ වගේම බොබීට කිව්වයි කියලා මේකට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙන්නෙත් නැහැ. ඒකින්ද අරුන්ුත් කිසි දෙයක් නොදන්න ගානට මේ විස්තරය කියනවා. ඉතින් අපි කතාව ඉස්සරහටම ගිහින් බලමු. අරුන්ට මේ දේවල් පොලිසියට කියා ගන්න පුළුවන් වෙයිද? ඒ වගේම බොබී සහ සිම්රන් අරුන්ට විරුද්ධව මොන වගේ දෙයක් කරයිද කියලා. දැන් අපිට පෙන්වන්නේ මොහාන්ගේ අවසන් කටයුතු සිද්ධ වෙන විදිහ. පල්ලිය තමයි මේක පැවැත්වෙන්නේ. ඉතින් මෙතන සංගීතයේ වෙනුවෙන් අරුණුත් ඇවිත් ඉන්නවා. ඒ වගේම අරුණ පියානෝ එක වාදනය කරනවා. ඒ වගේම මේ ඇවිල්ලා ඉන්න කට්ටිය අතරම සිම්රන්ගේ ඇපාර්ට්මන්ට් එක ඉස්සරහින් අර ආච්චිත් ඇවිල්ලා ඉන්නවා. මෙතනදී අරුණගේ වාදනයෙන් පස්සේ සිම්රන්ට මේ අවමංගල්‍ය සභාවට කතාවක් කරන්න අවස්ථාව වෙනවා. මෙතනදී මේ අය කතාව කරන ගමන් දුකෙන්ම කියනවා මොහාන්ගේ ඝාතනය මට දරා ගන්න බෑ. අපේ ඇනිවර්සරි එක දවසේදී අරුණටත් කතා කරලා මොහාන් පෞද්ගලික ප්‍රසංගයක් ලෑස්ති කරලා තිබ්බේ. එදා ඒ වෙලාවේදී මොහාන් නැවිත් විනාඩි 10ක් විතර ඉඳලා තමයි ගියේ. ඒ ගියාම තමයි මේ දේ වෙලා තියෙන්නේ කියලා. ඉතින් මේ දේවල් අහගෙන ඉන්න මෙතන ඉන්න කට්ටියට ගොඩක් දුක හිතෙනවා. ඒ වගේම මේගොල්ලන්ගේ ඇපාර්ට්මන්ට් එකේ ඉස්සරහා හිටිය ආච්චි මේ කතාව හොඳටම අහගෙන ඉන්නවා. මොකද සිම්රන් කරලා තියෙන දෙයින් කොටසක් මේ ආච්චි දන්න හින්දා. කොහොම හරි මෙතනින් පස්සේ මේ අවමංගල්‍ය උත්සවයේ අවසානයේ අපිට පෙන්නනවා. මෙතනදී මොහාන්ට අවසන් ගෞරවය දැක්කපු අර ආච්චි මෙතන ප්ලේ කරමින් ඉන්න අරුණ දිහාත් ටික වෙලාවක් බලලා එළියේ ඉන්න පොලිස් නිලධාරියෙක්ට කතා කරලා පොඩි දෙයක් ගැන කියනවා. ඉතින් මේ විදිහට මේ ආච්චි මේ නිලධාරියට කතා කරලා කියන්නේ සිම්රන් එයාගේ කතාවේදී කිව්ව හැම දෙයක්ම බොරු. එදා මම පෝස්ට් ඔෆිස් එකේ ඉඳලා ගෙදර එනකොට ලිෆ්ට් එකේ මමත් එක්ක තවත් කෙනෙක් ආවා. ඒ කෙනා මොහාන් මහත්තයාලා ගෙදරට යනවත් මම දැක්කා. විනාඩි 10කට පස්සේ මොහාන් මහත්තයා තෑගි අරගෙන ගේ ඇතුළට යනවත් මම දැක්කා. ඒ හැමෝටම පස්සේ තමයි අර අන්ධ පියානෝ වාදකයා ඒ ගෙදරට ගියේ කියලා. ඉතින් ඔයාලට දැන් තේරෙනවනේ අර කලින් අවස්ථාවේදී අරුණ මොහාන් ගෙදරට ගිය වෙලාවේදී මෙයා අරුණව දැක්කා. ඒ වගේම මෙයා කලින් වෙලා තියෙන දේවල් දිහා හොඳට බලාගෙන ඉඳලා තියෙනවා.
මෙතනදි මේ පොලිස් නිලධාරියාට මේ කියපු දේ හිතා ගන්න බෑ. ඒ වගේම මෙයා මෙතනදි කියනවා ඔයාට වැරදිලා වෙන්න ඇති. එහෙම වෙන්න විදිහක් නැහැ කියලා. ඊට පස්සේ මේ පොලිස් නිලධාරියාත් මේ කියපු දේ ගැන සිම්රන්ගෙන් අහනවා. ඒත් සිම්රන් නම් මේ වෙලාවේදී කියන්නේ සොයිසාච්චි වයසයිනේ එයාට පැටලිලා වෙන්න ඇති. ගිය සතිය නම් අපේ ගෙදරට පීසා ඩෙලිවරි කරන බොයි කෙනෙක් ආවා. එයා ඒ ගැන මතක් වෙලා පටලවගෙන කියන්න ඇති කියලා. මෙතනින් පස්සේ අපිට පෙන්වන්නේ ඊගාව දවසෙත් බොබීගේ ගෙදර. මෙතනදී බොබී කෑම ගන්න ගමන් තමයි ඉන්නේ. මේ වෙලාවේ ශ්‍රීනිවාස් කියන අර සොයිසාච්චි විස්තරේ කියපු අර පොලිස් නිලධාරියාත් මෙයත් එක්ක ඉන්නවා. ඒ වගේම ශ්‍රීනිවාස් කියන මේ නිලධාරියා බොබී එක්ක කතා කරන්නේ ඝාතකයා හොයාගන්න විදිහක් ගැන. ඔන්න ඔය අතර වාරේදීම ටික වෙලාවකින් මේ දෙන්න අය කතාවට බොබීගේ බිරිඳ උන් ලකී කියන කෙනත් මැදිහත් වෙනවා. මේ වෙලාවේදී ලකී මේ දෙන්න කතා වෙන දේ ටික වෙලාවක් අහගෙන ඉඳලා බොබීට කියනවා ඔයාලා සිම්රන් ගැන උනත් හිතලා බලන්න ඕනේ. ඒ දෙන්නගේ වයස පරතරය වුණත් වැඩිනේ. ඒක හින්දා යාට සමහර විට ආදරවන්තියෙක් ඉන්න ඇති. එයා මේ දේ කරන්න ඇති කියලා. ඔන්න ඉතින් මේ වෙලාවේදී මාර පොලිස් නිලධාරියාත් කියනවා ඔව් එහෙම එකක් මට විදුහල්පති සොයිස මහත්මියත් කිව්වා කියලා. ඉතින් මෙතන ශ්‍රීනිවාස් කියපු දේත් එක්ක බොබී ටිකක් කන්ෆියුස් වෙනවා. ඊට පස්සේ මෙයා ශ්‍රීනිවාස්ගෙන් අහනවා කවුද ඒ කියන විදුහල්පති කියලා. ඔන්න ඉතින් මේ වෙලාවේ තමයි මේ නිලධාරියා කියන්නේ ඒ මොහන්ගේ ගෙදරට ඉස්සරහා ඉන්න වයසක කෙනා. එයා කිව්වේ දා තුන්වෙනි කෙනෙක් මොහන් ගෙදරට යනවා දැක්කා කියලා. ඒ වගේ මෙයා අඳුර ගන්නත් පුළුවන් කියලා කිව්වා කියලා. ඔන්න ඉතින් මේ කිව්ව දේත් එක්කම නම් බොබී ටිකක් බය වෙනවා. මොකද බොබීනේ අර විදිහට තුන්වෙනියා විදිහට ඒ ගෙදරට ගියේ. ඔන්න ඊළඟට මේ විස්තරය ඇහුවට පස්සේ බොබීගේ බිරිඳ උන් ලකී බොබීට කියනවා තවත් මොනවද ඔයා බලන්නේ? එයාගේ විස්තර අහලා ඝාතකයේ දල රූප සරහනක් අඳින්න මේක ප්‍රභූ කෙනෙක්ගේ කේස් එකක් හින්දා මේක විසඳුනොත් ඔයාට උසස් වීමකුත් ලැබෙයි කියලා. ඔය එක්කම තමයි මේ අතරදී ශ්‍රීනිවාස් ඒ ආච්චි ස්ටේෂන් එකට එන්න කියන්නද කියලා බොබීගෙන් අහන්නේ. මේ එක්කම බොබී කියන්නේ එයා ස්ටේෂන් එකට අඬ ගහන එක හරි දෙයක් නෙමෙයි. අපි මෙයාගේ ගෙදරට ගිහින් විස්තරය ගමු කියලා. ඉතින් ඔයාලට දැන් තේරෙනවානේ බොබී මේ ප්‍රශ්නෙමත් දෙන්නෙන්නම හිර වෙනවා. අනික් පැත්තෙන් අරුන් මොනවා හරි දෙයක් දන්නවා කියලා මෙයාට තේරලා තියෙන්නේ. මේ පැත්තෙන් තවත් ආච්චි කෙනෙක් මෙයා ගියපු මේ සිද්ධිය දැකලා තියෙනවා. ඉතින් මේකත් එක්ක බොබී වගේම සිම්රන් මෙයාලගේ ඝාතනය හංගන්න මොන වගේ දෙයක් කරයිද කියලා අපි කතාව ඉස්සරහදී බලමු. ඔන්න මෙතනින් පස්සේ අපිට පෙන්වන්නේ පහවදා උදේ ගමනක් යන ත්‍රිවිල් එක නගින අරුන්ව මෙයා මේ වෙලාවේදී යන්න හදන්නේ සිම්රන්ගේ ගෙදරට සිම්රන්ගේ දුවට පියානෝ උගන්වන්න ක්ලාස් එකක් කරන්න. මොකද අරුන් කලින් අවස්ථාවකදී පවිත්‍රට පියානෝ උගන්වනවා කියලා පොරොන්දුවක් වෙලා තියෙන හින්දා. හැබැයි ඉතින් මෙයාට ත්‍රිවිල් එක නැග්ගත් යන්න හම්බෙන්නේ නැහැ. සොෆී මෙතනට එනවා. මොකද සොෆී මේ වෙලාවේදී අවුලෙන් ඉන්නේ. කලින් දවසකදී රෙස්ටුරන්ට් එකෙන් මෙයාට කියන්නේවත් නැතුව අරුන් ආපු හින්දා. නමුත් ඉතින් සොෆීත් එක්ක අරුන් වැඩි වෙලාවක් කතා කරන්නේ නම් නැහැ. මොහාන් මහත්තයාගේ දුවට පියානෝ උගන්වන්න තියෙනවා කියලා මෙයා මෙතනින් පිටත් වෙනවා. මෙතනින් පස්සේ අපිට පෙන්වන්නේ මොහන්ගේ ගෙදර. මෙතනදී පවිත්‍ර නම් ඉන්නේ අරුණ එන නිසා ලෑස්ති වෙලා මේක මේ වෙලාවේදී මෙතනට එන සිම්රන් පවිත්‍රාට කියන්නේ මට හිසේ රදයක් තියෙනවා ෆාමසි එකට ගිහිල්ලා මොනවා හරි බාම්මයක් අරගෙන එනවද කියලා. ඉතින් මේකට හා කියපු පවිත්‍ර ඊළඟට බාම්මෙක් ගේන්න එළියට යනවා. මේකම තමයි සිම්රන් ද සොයිසා එහෙම නැත්නම් එයාලගේ ගෙට ඉස්සරහා ඉන්න අර වයසක ආච්චිව හම්බ වෙන්න යන්නේ. මේ ගිහිල්ලා මේ ආච්චි සිම්රන් එයාගේ හිසේ කැක්කුම ගැන කියලා මෙයා ගෙයින් එළියට ඇවිල්ලා මෙතන තියෙන බැල්කනි එක ගාවට එනවා. ඉතින් මේ අතරතුර අරුණුත් සිම්රන්ගේ ගෙදරට එන ගමන් තමයි ඉන්නේ. මොකද පවිත්‍රාට පියානෝ උගන්වන්න තියෙනවනේ. ඊට පස්සේ කොහොම හරි සිම්රන් මේ බැල්කනිය ළඟ ඉද්දි මේ ඇවිල්ලා සොයිසාච්චි මොකද්ද සිම්රන් ඔයාට උනේ කියලා මෙයාගෙන් අහද්දි තමයි සිම්රන් පොඩි කලන්තයක් අරගෙන සොයිසාච්චිට හිතා ගන්නවත් බැරි දෙයක් ඊළඟට කරන්නේ. ඒ කියන්නේ සිම්රන් සොයිසාච්චිව මේ බැල්කනිය උඩ ඉඳන් පල්ලෙහාට උස්සලා දානවා. ඉතින් මේකට හේතුවක් තියෙනවා. ඒක ඔයාලා දන්නවනේ. කොහොම හරි ඉතින් මේ සිදුවීම වෙද්දිම වගේ ලිෆ්ට් එකේ ඉඳන් උඩට ආපු අරුණුත් මේ සිදුවීම දකිනවා. මේකත් එක්ක හිතා ගන්න බැරි වුණ අරුණට එයාගේ සැරෑටියත් මෙතනදී අතෑරෙනවා. නමුත් ඉතින් මේ සිදුවීම සිම්රන් දැක්කත් අරුණ එයාට ඇස් පේනවා කියලා එයාට හංගවන්නේ නැතුව මෙයා අන්ධ පුද්ගලයෙක් විදිහට සැරෑටිය ගන්නවා. ඊට පස්සේ තමයි සාමාන්‍ය විදිහට ඇවිල්ලා සිම්රන්ගේ ගේ ගාවට ගිහින් ගෙදර බෙල් එක ගහන්නේ. ඉතින් මේ වෙලාවේදී අරුන්ගේ පිටිපස්සෙන් සිම්රන් ඉන්නවා. මේ එක්කම තමයි අනෙක් පැත්තෙන් පල්ලෙහාට වැටලා ඉන්න සොයිසාච්චිව දැකලා වටපිටාවේ වගේම පොලිසියනුත් මෙතනට එන්නේ. ඉතින් ඇත්තටම මෙතනට ඇවිල්ලා ඉන්න පොලිස් නිලධාරී බොබී මෙයා විස්තර හොයලා බලලා මෙතනදී අනුමාන කරන්නේ සොයිසාච්චි උඩ ඉඳලා ලෙස්සලා වැටෙන්න ඇති කියලා. මෙතනින් පස්සේ අපිට පෙන්වන්නේ සිම්රන්ගේ ගෙදර ඉඳලා ආපහු එයාගේ තැනට එන අරුන්ව මේ ඇවිත් මෙයා ඉක්මනින් ගෙට ඇතුළු වෙලා දොරත් වහලා පළවෙනියටම කරන්නේ සොෆීට කෝල් එකක් ගන්න එක. මෙයා සොෆීට කතා කරලා කියන්නේ සොෆී ඔයා එක්ක මට දෙයක් ගැන කතා කරන්න තියෙනවා. ඒක හින්දා පුළුවන් තරම් ඉක්මනට මම ඉන්න තැනට එන්න කියලා. ඉතින් මේ විදිහට අරුන් හදන්නේ සොෆීට අරුන් දැක්ක මේ දේවල් ගැන කියන්න. මොකද මේ වෙනකොට අරුන්ට විශ්වාසවන්තව උදව් කරන්න ඉන්න එකම කෙනා සොෆී විතරයි. ඉතින් අපි බලමු අරුන්ට සොෆීට විස්තරය කියන්න පුළුවන් වෙයිද? ඒ වගේම මේගොල්ලෝ මොන වගේ දෙයක් ඉස්සරහට කරයිද කියලා. ඉතින් අර විදිහට ගෙට ඇතුළු වුණු අරුන් කණ්ණාඩියත් ගලවලා දාලා මෙයාට තේ එකක් හදාගන්න තමයි මේ හදන්නේ. ඔය අතරම පල්ලෙහා තිබුණු වාහනයකට ගොඩ වෙන ටික්කු මෙයා ෆෝන් එකට ලීයක් ගැට ගහලා අරුන්ගේ ජනේලෙ පැත්තේ ඉඳන් අරුන්ව වීඩියෝ කරන්න උත්සාහ කරනවා. මොකද ටික්කුත් පොඩි වුණාට මෙයා අර සැකයක් ඇවිල්ලා තියෙන්නේ අරුන් අන්ධයි වුණාට එයාට ඇස් පේනවා කියලා. මෙතනදී මේ ටික්කු කරන වැඩේ අරුන් නම් දකින්නේ නැහැ. මෙයා සුපුරුදු විදිහටම සාමාන්‍ය විදිහට මෙයාගේ තේ එක හදන වැඩේ කරගෙන යනවා. ඔය එක්කම තමයි මෙයාගේ ගෙදරට කවුරු හරි කෙනෙක් ඇවිල්ලා බෙල් එක ගහන්නේ.
ඉතින් මේ විදිහට ඇවිල්ලා තියෙන වෙන කවුරුත් නෙමෙයි සිම්රන්. මොකද සිම්රන්ට දැන් ලොකු සැකයක් ඇවිල්ලා තියෙන අරුන් ගැන. සිම්රන් හිතනවා අරුන්ට ඇස් පේනවා ඇති මෙයා කරන්නේ බොරුවක් කියලා. මොකද කලින් වෙලාවදී සිම්රන් අර ආච්චිව තල්ලු කරද්දී අරුන් මේක දැක්කා. ඒ වගේම අරුන් ටිකක් ෂොක් වෙලා මෙයාගේ අතින් සැරෑටියක් බිමට වැටුණා. ඉතින් මෙන්න මේ සැකෙත් එක තමයි සිම්රන් මේ විදිහට අරුන්ගේ ගෙදරට ආවේ. මේ විදිහට සිම්රන් අරුන්ගේ ගෙදරට ඇවිල්ලා මොහාන් වෙනුවෙන් මේගොල්ලෝ කරපු පූජාවේ ප්‍රසාද මරුන්ට කණ්ඩ දෙනවා. ඊට පස්සේ මේකත් කන අරුන් සිම්රන්ට ඇතුළට කතා කරනවා. ඊළඟට අරුන් සිම්රන් ගාවට ගියාම සිම්රන් කියන්නේ ඇත්තටම ආරු ස්තුති කරන්න තමයි ආවේ. ඔයා හින්දා පවිත්‍රා මොහාන් මැරුණා කියන කම්පණයෙන් හිමීට අයින් වෙනවා කියලා. මෙතනදී ඒකට කමක් නැහැ කියලා සිම්රන්ට කොෆි එකක් හදන්න අරුන් කුස්සියට එනවා. මෙතනදී අරුන් දේවල් අතපත ගාලා කොෆි එකක් හදනවා. ඊට පස්සේ කුස්සිය රැක් එකක තිබ්බ කෝප්ප දෙකකුත් අරගෙන අරුන් අනිත් පැත්ත හැරෙද්දිම සිම්රන් වෙස් මූණකුත් දාගෙන මෙතන පුටුවකට වෙලා වාඩි වෙලා ඉන්නවා. ඒ කියන්නේ මෙතනයි සිම්රන් හදන්නේ අරුන් මෙයාව දැකලා බය වෙයිද කියලා බලන්න. නමුත් ඉතින් එහෙම වෙන්නේ නැහැ. අරුන් සෑහෙන ඉවසීමෙන් සිම්රන් නොදැක්ක වගේ ඉන්නවා. ඊට පස්සේ ටිකකින් සිම්රන් මෙතනින් නැගිටලා ආපහු සාලයට ගිහින් ඉඳ ගන්නවා. ඊළඟට තමයි අරුන් අර හදාගත්ත කොෆි දෙකක් අරගෙන හරිම සාමාන්‍ය විදිහට අන්ධ කෙනෙක් වගේ සිම්රන් ඉන්න තැනට යන්නේ. ඊට පස්සේ අරුන් සිම්රන්ට එයාට අවශ්‍ය ප්‍රමාණයට කොෆි එකට සීනි දාගන්න කියලා මෙයාගේ කෝප්පෙට සීනි දාලා කලවම් කරන්න පටන් ගන්නවා. ඔය අතර වාරේදී සිම්රන් බෑග් එකේ තියෙන වසකුප්පියක් එළියට අරගෙන මේකෙන් ටිකෙන් ටික අරුන් බොන කොෆි එකට දානවා. මොකද මෙතනින් සිම්රන්ට ඕනේ අර කලින් ආච්චිට කරා වගේ අරුන්වත් ඝාතනය කරන්න. නමුත් ඉතින් ඇත්තටම ගත්තොත් අරුන්ට ඇස් පේනවනේ. මෙතනදී අරුන්ට මොකක්ද කරන්න කියලාත් හිතාගන්න බෑ. අරුන් මෙතනදී බොන එක කෙලින්ම නවත්තන්න බැරි හින්දා මේක නිවනවා වගේ සිම්රන්ට පෙන්නනවා. ඊළඟට තමයි දිගට මේ වැඩේ කරගෙන යන්න බැරි හින්දා අරුන් මෙතනින් බිස්කට් එකක් ගන්න නැගිටිනවා වගේ නැගිටින ගමන් සිම්රන්ට නොතේරෙන්න එයාගේ කෝපය බිමට වට්ටන්නේ. ඊට පස්සේ අරුන් මේ කරපු දේත් එක්ක සිම්රන් කලබල වෙනවා. මේ එක්කම මෙයා බෑග් එකේ තිබුණු තුවක්කුවක් අරගෙන අරුන්ගේ පැත්තට දික් කරනවා. මෙතනදී මේකත් එක්ක අරුන්ට මෙයාගේ බොරුව තවදුරටත් කරන්න බැරි වෙනවා වගේම මෙතනදී මෙයා හොඳටම බය වෙනකොට සිම්රන් මෙයාට කියන්නේ දැන් රංගපෑම නවත්තලා ওই කණ්ණාඩි දෙක අයින් කරන්න කියලා. ඉතින් මේ විදිහට අරුන්ව සිම්රන් බය කරලා තියෙන සෙල්ලම් තුවක්කුවකින් මෙතනදී මේක ගැන කියලා සිම්රන් හොඳටම hina වෙන්න පටන් ගන්නවා. ඔය එක්කම අරුන් මෙයාට කියන්නේ ඇත්තටම සමාවෙන්න මැඩම්. එදා ඔයාලගේ ගෙදරට මම ආවේ අනවශ්‍ය වෙලාවක. එදා ගේ ඇතුලේ එහෙම දෙයක් වෙලා තියෙද්දි ඔයාට තිබුණේ ගේ ඇතුළටම ආව නොගෙන ඉන්න කියලා. ඊළඟට මම හිතුවේ ඔයාට ඇත්තටම ඇස් පේන්නේ නැහැ කියලා කියමින් සිම්රන් මෙයාට කියන්නේ අනික ගේ ඉස්සරහා සොයිස් අපි දිහා උකුස්සෙක් වගේ බලාගෙන හිටියා. පව් අපරාධේ එයාව මරලා දාන්නත් මට වුණා කියලා. මේ එක්කම ඇයුවා මේ විදිහට රඟපාන්න කියලා සිම්රන් අහනකොට අරුන් කියන්නේ ඇස් පේන්නේ නැති වාදකයන්ට ගොඩක් අවධානය තියෙනවා. සංගීතය හොඳට පුහුණු වෙන්නත් එයාලට පුළුවන්. ඒකින්ද මම මේ විදිහට ඉන්න ඕනි කියලා හිතුවා කියලා. ඊට පස්සේ මේ දේ ගැන වෙන කවුරුත් දන්නවද කියලා සිම්රන් අහනකොට අරුන් කියන්නේ වෙන කවුරුවත් දන්නේ නැහැ කියලා. ඒ වගේම මෙයා තවදුරටත් සිම්රන්ට කියන්නේ මාව විශ්වාස කරන්න මැඩම්. මම හින්දා ඔයාලට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මම තව ටික දවසකින් මේ හැමදේම අතහැරලා ගෝවා වලින් යනවා කියලා. ඊළඟට කොහොම හරි ওই විදිහට ටික වෙලාවක් යනකොට අරුන්ට අමුත්තක් දැනෙනවා. ඒ කියන්නේ මෙයාට එකපාරටම කරන්තියක් වගේ ඇවිල්ලා මෙයාව වැටෙන්න යනවා. මේ එක්කම තමයි මෙයාට තේරෙන්නේ කලින් සිම්රන් ගෙදරට ආපු වෙලාවෙ දුන්න කෑම වල මෙයා මොනවා හරි විෂක් දාලා තිබුණා කියලා. ඊට පස්සේ අරුන් ඉක්මනින් වොෂ්රූම් එකට ගිහිල්ලා වමනේ කරන්න උත්සාහ කරනවා. නමුත් ඒක හරියන්නේ නැහැ. ටික වෙලාවක් යනකොට මෙයා වොෂ්රූම් එක ඇතුලේ ඇදගෙන වැටෙනවා. ඉතින් කොහොම හරි අරුන්ට මේ විදිහට අවාසනාවන්ත දෙයක් සිද්ධ වෙනකොට අනෙක් පැත්තෙන් සොෆී අරුන්ව හම්බ වෙන්න හිතාගෙන මෙයාලගේ ගෙවල් ගාවට එනවා. ඊගාවට මෙයා ගෙදරට යන්න හදනකොට ටික්කු සොෆීව නවත්තලා මෙයාගෙන් අහන්නේ අක්කේ මගේ ළඟ වීඩියෝ එකක් තියෙනවා ඔයා බලනවද කියලා. ඉතින් මේ විදිහට ටික්කු හදන්නේ එයා හොරෙන් වීඩියෝ කරපු අරුන්ගේ වීඩියෝ එක සොෆීට පෙන්නන්න කොහොම හරි ඊගාවට ටික්කුවේ බල කිරීම හින්දාම සොෆී මේ වීඩියෝ එක බලනවා. මෙතනදී මේක බලපු සොෆීට හිතා ගන්න බැරුව යනවා කොහොමද ඇස් දෙකම පේන්නේ නැති අරුන් සාමාන්‍ය කෙනෙක් විදිහට එයාගේ වැඩ ටික කරගන්නේ කියලා. ඒ වගේම මෙයාට තේරෙනවා අරුන් මෙයාට කරලා තියෙන්නේ මේ වෙනකන් ලොකු බොරුවක් කියලා. ඊළඟට මෙතනින් පස්සේ තමයි සොෆී කේන්තියෙන් ගිහින් අරුන්ට කතා කරලා කාමරේ දොරට තට්ටු කරන්නේ. මෙතනදී ඊගාවට මේ විදිහට තට්ටු කරාම සොෆී කීයරවත් බලාපොරොත්තු නැති විදිහ කෙනෙක් තමයි අරුන්ගේ කාමරේ දොර අරින්නේ. ඒ වෙන කවුරුවත් නෙමෙයි සිම්රන්. මෙයා මේ වෙනකොට අරුන්ගේ ගේ ඇතුළේ හිටියේ. ඉතින් මෙයා මේ විදිහට බෙඩ් ෂීට් එකකුත් ඇඳගෙන ලොකු රඟපෑමක් තමයි කරන්න යන්නේ. ඊළඟට කොහොම හරි මේ විදිහට සිම්රන් දැක්කහම සොෆීට හිතා ගන්නවත් බැරුව යනවා. ඔය එක්කම තමයි මෙයාගේ ඇතුළට ඇවිල්ලා අරුන්ට කතා කරන්න උත්සාහ කරන්නේ. මෙතනදී අරුන් නම් මිස්ටර් ෆී එක කතා කරන්නේ නැහැ. මොකද ඇත්තටම අරුන් මේ වෙනකොට මත් වෙලා වගේ තමයි ඉන්නේ. මේ එක්කම ඇඳ උඩ සිම්රන්ගේ ඇඳුම් මෙහෙමත් තියෙනවා කියලා සොෆී දකිනවා. මේ එක්කම සොෆී තේරුම් ගන්නවා අරුන් සිම්රන් එක්ක එකට ඉඳලා තියෙනවා කියලා. ඉතින් මේ විදිහේ දෙයක් හංගවන්න ඕන හින්දා තමයි සිම්රන් එයාගේ ඇඳුම් මෙහෙම ගලවලා මෙහෙම දෙයක් කළේ. ඊට පස්සේ සිම්රන් සොෆී එක්ක හරිම අහිංසක විදිහට කතා කරන ගමන් කියන්නේ මාව තේරුම් ගන්න සොෆී. ඇත්තටම මොහාන් මැරුණට පස්සේ මම ගොඩක් තනි වුණා. ඒකයි මෙහෙම දෙයක් උනේ කියලා. ඊගාවට මේ දේවල් එක්ක හොඳටම කේන්ති ගන්න සොෆී අරුන්ටත් බයින ගමන් සිම්රන්ට කියන්නේ
මෙයා මහ බොරුකාරයෙක් මෙයාට ඇස් දෙකම පේනවා මම දැන් ටිකර කලින් තමයි දැනගත්තේ කියලා. ඊට පස්සේ මේ ගාපු සිම්රන් දැන් මේ කාරණේ දැනගත්ත විදියට හැසිරෙන ගමන් සොෆීගෙන් අහන්නේ කවුද ඔයාට ඒක කිව්වේ කියලා. මේකත් එක්ක තමයි සොෆී ටික්කු පෙන්නපු වීඩියෝ එක ගැන සිම්රන්ට කියලා මෙහෙන් කේන්තියෙන් යන්න හදන්නේ. මේ විදියට කොහොම හරි අවසානයේදී සොෆී සිම්රන්ට කියලා යන්නේ එයා නැගිට්ටාම එයාට එක දෙයක් කියන්න රෙස්ටුරන්ට් එකේ පියානෝ එක විකුණුවා ආයෙ කවදාවත් එන්න එපා කියලා කියන්න කියලා. ඉතින් ඔයාලට තේරෙනවනේ අරුන් මේ වෙනකොට මේ දේවල් එක්ක ලොකු ප්‍රශ්නයක පැටලිලා ඉවරයි කියලා. ඊළඟට කොහොම හරි සොෆී මෙහෙන් ගියාම සිම්රන් ආපහු එයාගේ ඇඳුම් ටික ඇඳගෙන අරුන් නැගිටිනකම් බලාගෙන ඉන්නවා. මේ එක්කම ටිකක් රෑ වෙනකොට තමයි ඊළඟට අරුන් පියවිසි හිරෙන්නේ. මෙතනදී අරුන් ඇස්සරලා වටපිටාව බැලුවත් මෙයාට කිසි දෙයක් කලින් වගේ පේන්නේ නැහැ කියලා මෙයාට තේරෙනවා. ඊට පස්සේ තමයි අරුන් අමාරුවෙන්ම වොෂ්රූම් එකට ගිහිල්ලා එතන බාල්දියක තිබුණු වතුරෙන් මූණ හොදලා ඒ බාල්දියට එයාගේ මූණ ඔබාගෙන ටික වෙලාවක් ඉන්නේ. මොකද මෙයාගේ ඇස් දෙකම ඇත්තටම පේන්නේ නැති වෙලා කියලා මෙයාට තේරලා තියෙන්නේ. ඉතින් මේ විදිහට මෙයා හදන්නේ ඇස් දෙක පොඩ්ඩක් හොදලා බලන්න. නමුත් ඉතින් එහෙම කරත් හරියන්නේ නැහැ. මේ වෙනකොටත් මෙයාගේ ඇස් දෙක සදාකාලිකව පේන්නේ නැතුව ගිහින් ඒ කියන්නේ සිම්රන් මෙයාගේ ඇස් දෙකටත් මොනවා හරි කරලා කියන එක අරුන්ට මේ වෙලාවේදී තේරෙනවා. මේකත් එක්ක තමයි ඊළඟට අරුන් බොහොම අසරණව සිම්රන් ගාවට එන්නේ. මේ ඇවිල්ලා මෙයා සිම්රන්ට කියන්නේ හැමදේම අඳුරුයි මට මොනවත් පේන්නේ නැහැ කියලා. මෙතනදී ඔයාට කලින් ඉඳලම පෙනුන්නේ නැහැ කියලා සිම්රන් කියනකොට අරුන්ට ගොඩක් කේන්ති යනවා. ඔය එක්කම අරුන් දිගින් දිගටම සිම්රන්ට කියන්නේ පුළුවන් නම් මාව ඉක්මනට ડોක්ටර් කෙනෙක් ළඟට එක්කගෙන යන්න කියලා. නමුත් ඉතින් මේ දේවල් සිම්රන් අහන්නේ නම් නැහැ. මෙයාට ඕන දේ දැන් සිද්ධ වුණානේ. මෙයා දැන් තමුන් දැකපු කිසි දෙයක් කාටවත් කිව්වත් කවුරුත් විශ්වාස කරන්නේ නැහැ කියලා මෙහෙන් යන්න යනවා. ඉතින් කොහොම හරි මේ වුණ දේවලුත් එක්ක අරුන් මේ වෙලාවෙ ඉන්නේ සෑහෙන අසරණ වෙලා. මොකද මෙයාට ඇත්තටම හොඳට පෙවුන ඇස් දෙකක් නැති වුණා. ඒ විතරක් නෙමෙයි මෙයාට උදව්වක් ගන්න හිටිය සොෆීවත් මෙයාට නැති වුණා. ඊට පස්සේ කොහොම හරි අරුන් සොෆීට ඇත්ත සිදුවීම තේරුම් කරන්න හිතාගෙන කෝල් එකක් ගන්නවා. නමුත් ඉතින් හරියන්නේ නැහැ. සොෆී අරුන් කියන කිසි දෙයක් විශ්වාස කරන්නේ නම් නැහැ. මෙතනින් පස්සේ අපිට පෙන්වන්නේ සිම්රන් බොබීව හම්බ වෙලා එයා අරුන්ට කරපු දේ ගැන මෙයාට කියන විදිහ. මෙතනදී මේක අහපු බොබී සිම්රන්ට කියන්නේ ඇස් පේන්නේ නැති වුණාට වැඩක් නැහැ. කට ඇරලා කතා කරන්න පුළුවන්නේ. ඒකින්ද ඌ මීඩියා ඉස්සරහට ගිහින් මේ දේවල් බැරි වෙලාවත් කිව්වොත් අපි ඉවරයි කියලා. නමුත් ඉතින් මේ දේවල් සිම්රන් නම් පිළිගන්නේ නැහැ. මෙයා අවසානයේට බොබීට එක එක දේවල් කියලා මෙයාට කියලා යන්නේ මට කරන්න පුළුවන් දේ තමයි මම කළේ. ඊටු ටික ඔයා බලා ගන්න කියලා. ඊළඟට මෙතනින් පස්සේ අපිට පෙන්වන්නේ උණ දේවලුත් එක්ක බොහොම කලකිරීමෙන් ගෙදරින් යන්න ලෑස්ති වෙන අරුන්ව. මෙතනදී ඊගාවට මේ වෙලාවේදී අරුන්ව හොයාගෙන මෙයාගේ ගෙදරට බොබී එනවා. මේ ඇවිත් මෙයා එතන තිබුණු රෙද්දක අරුන්ගේ බෙල්ල පටලවලා මෙයාව මරන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් මේ විදිහට අරුන්ගේ බෙල්ල බොබී හිර කරනකොට අරුන් බොහොම අසරණ වෙනවා. ඒ විතරක් නෙමෙයි දැන් මෙයාට ඇත්තටම ඇස් පේන්නේ නැති හින්දා කවුද මේ ඉන්නේ කියලාවත් අරුන්ට අඳුර ගන්න විදිහක් නැහැ. මෙතනදී අරුන් බොබීට මොහොකින් හරි ගහලා මෙතනින් එළියට පැන ගන්න තමයි උත්සාහ කරන්නේ. ඔය එක්කම මෙයා මේ විදිහට අතපත ගාද්දි ගෙදර අයන් එක අරුන්ගේ අතට අහු වෙනවා. මේකත් එක්ක මේකෙන් පාරක් බොබීට ගහලා අරුන් ඊළඟට ගෙදරින් එළියට පැන ගන්නවා. ඊට පස්සේ අරුන් මේ විදිහට ඇවිල්ලා මෙයාගේ මතකෙන් ටවුන් එක පැත්තට ඉක්මනට යන්න උත්සාහ කරනවා. නමුත් ඉතින් මේ විදිහට ටික දුරක් යනකොට බොබී ඉස්සරහින් අරුන් යනකම් රැකගෙන ඉඳලා අරුන්ට පහර දෙන්න පටන් ගන්නවා. ඉතින් මේ බොබීගේ දරුණු පහර දීම එක්ක අරුන් ගොඩක් අසරණ වෙනවා. නමුත් එහෙමයි කියලා අරුන් වැඩේ අතහරින්නේ නැහැ. මෙයා බොබීට පහර දීලා බොබීව මග හරිනවා. මෙතනින් පස්සේ අපිට පෙන්වන්නේ පහවදා උදේ රේල්වේ ස්ටේෂන් එකට ඇවිල්ලා ඉන්න අරුන් මෙතනදී බොහොම අමාරුවෙන් මෙතනටලා ඉඳගෙන ඉන්නවා වගේම මෙයාගේ මූණේ පැත්තකුත් තුවාල වෙලා. ඔන්න ඉතින් මේ වෙලාවේදී අහම්බෙන් වගේ මෙතනට පවිත්‍ර එනවා. පවිත්‍ර ඇවිල්ලා අරුන් එක කතා කරනවා. මෙතනදී මූණේ තුවාල ගැන පවිත්‍ර අහපුවාම මෙයා කියන්නේ පොඩි අනතුරක් වුණා කියලා. මේ එක්කම පවිත්‍ර මෙයා ගාවින් ඉඳගෙන මෙයාගේ තාත්තගේ කියන්නේ මොහාන්ගේ හදිසි මරණය ගැන මෙයාත් එක්ක කතා කරන්න පටන් ගන්නවා. මෙතනදී පවිත්‍ර කියන්නේ මගේ තාත්තගේ සිද්ධිය ගැන හිතලා බලනකොට ඒක සල්ලි බලාපොරොත්තුවෙන් කරපු මිනිමැරුමක් කියලා හිතන්න අමාරුයි. තාත්තට ගොඩක් සමීපව ඉන්න කෙනෙක් මේ හැමදේම කළා කියලා හිතෙනවා කියලා. ඉතින් මේ මොහාන්ගේ ඝාතනයේ හැම දෙයක්ම අරුන් දන්නවනේ. අරුන් මෙතනදී ඝාතනය කරේ කවුද කියලා පවිත්‍රට කියන්න උත්සාහ කරනවා. නමුත් ඉතින් අරුන් හිතපු නැති විදිහට මේක පවිත්‍රට කියන්න වෙන්නේ නැහැ. මොකද මේ වෙලාවේදී සිම්රන් ඈත ඉඳන් බලන් ඉන්නවා කියලා අරුන්ට දැනෙනවා. මේකත් එක්ක මෙයා කියන්න ගියප එක නවත්ත ගන්නවා. ඉතින් ඇත්තටම අරුන් හිතමු විදිහ හරි මෙතනට පවිත්‍රත් එක්ක සිම්රන් ඇවිල්ලා ඉන්නවා. මෙයා කියන්න ගිය එක නවත්තගෙන පවිත්‍රට කියන්නේ ඔයා ඒ ගැන හිතන්න එපා. මේ කේස් එක පොලිසියට බාර දීලා ඉගෙනීම ගැන විතරක් අවධානය යොමු කරන්න කියලා. ඔය එක්කම තමයි මෙතන හිටපු සිම්රන්ව අපිට පෙන්වන්නේ. මෙයා මේ වෙලාවේදී ඒක හරි කියලා පවිත්‍රට ගිහින් කාර් එකෙන් වාඩි වෙන්න කියලා අරුන්න කෝච්චියට ඇරලවන්නම් කියලා මෙයාත් එක්ක ඉස්සරහට එනවා. මෙතනදී සිම්රන් අරුන් කොහෙද යන්නේ කියලා මෙයාගෙන් අහපුවාම අරුන් කියන්නේ මම ගමේ යනවා ආයේ කවදාවත් මෙහෙට එන්නේ නැහැ කියලා. මේ එක්කම තමයි කතාවෙන් සිම්රන් කියන්න පටන් ගන්නෙ ෆිල්ම් එකක මිනිමැරුමක් දකින්නත් අකමැති වුණ මම ඇත්ත ජීවිතේ ඝාතනයක් කරන්න පෙළඹුණා. අර ගෑනු ළමයාට තියෙන සැකේ දැක්කාම තවත් මිනිමැරුමක් කරන්න වෙයි වගේ කියලා තේරෙනවා කියලා.
ඒ කියන්නේ මෙතනදී අර ගෑනු ළමයා කියලා මෙතනදී අදහස් කරන්නේ පවිත්‍රව. මේකත් එක්ක අරුන්ට තේරෙනවා පවිත්‍රවත් සිම්රන් ඝාතනය කරයිදෝ කියලා. නමුත් ඉතින් එකපාරටම ගමෙන් යනවා කියලා ආපහුම හැරෙන්න බෑනේ. ඒකින්ද අරුන් සාමාන්‍ය විදිහට කෝච්චියට නගිනවා. ඊට පස්සේ කෝච්චියට නැගලා ටික දුරක් යනකොට මිම්රන් පවිත්‍රාට මොකක් හරි කරදරයක් කරයි කියලා මෙයාට දැනෙන්න පටන් ගන්නවා. මේකත් එක්ක තමයි යන ගමන් තිබුණු කෝච්චිය හදිස්සියම නවත්තලා අරුන් මේ කෝච්චියෙන් එකපාරටම බැහැගන්නේ. නමුත් ඉතින් මේ විදිහට බැස්සාම මෙයාගේ අවාසනාවට වගේ මෙයා එතන තිබ්බ ට්‍රැෆික් එකත් එක්ක ත්‍රිවිල් කාර්යයක් හප්පගෙන යනවා. ඉතින් මේ ත්‍රිවිල් කාර්යය වෙන කවුරුවත් නෙමෙයි අර කලින් අවස්ථාවකදී අරුන්ට හම්බුණ සුවිප් විකුණන කාන්තාව අරුන්ට කතා කරලා දීපු මුරලි කියන පුද්ගලයා. ඉතින් ඊළඟට අපිට පෙන්වන්නේ ක්ලිනික් එකක් වගේ තැනක තියෙන ඇඳක නිදාගෙන ඉන්න අරුන්ව මේ වෙලාවේ මෙතනට එන මිනිස්සෙක් අරුන්ට බෙහෙත් විඳින්න හදනවත් එක්කම හැරෙන අරුන් කලබල කරනවා. ඒ නිසා අර මිනිස්සයා අරුන්ට කියන්නේ මම ડોක්ටර් ස්වාමි ඔයා දැන් ඉන්නේ මගේ ක්ලිනික් එකේ. ඔයා පාරේ සිහිය නැතුව ඉන්නකොට මෙයාලා තමයි ඔයාව අරගෙන ආවේ කියලා මේ දෙන්නව පෙන්නනවා. ඔයාලට හිතාගන්න පුළුවන්ද මේ කවුද ඉන්නේ කියලා? ඒ වෙන කවුරුවත් නෙමෙයි කතාව මුල හරියදී මම ඔයාලට කියපු අතේ ශිවදෙවියන්ගේ පච්චියක් ගහලා ඉන්න අර ගෑනු කෙනයි අර ත්‍රිවිල් ඩ්‍රයිවර් මුරලි. නමුත් ඉතින් අරුන් දිගින් දිගටම කියන්නේ මට පොලිස් කමිෂනර්ව හම්බ වෙන්න ඕනේ කියලා. මේක මෙයාගේ අතේ තුවාලයක් පරීක්ෂා කරන ડોක්ටර් ස්වාමි ඊගාවට මෙයාට කියන්නේ මුලින්ම මේකට ප්‍රතිකාර අරගෙනමු පස්සේ ගිහින් හම්බ වෙන්න පුළුවන් කියලා. ඊගාවට එච්චර වෙලාවක් නෑ සර් ඉක්මනට යන්න ඕන නැත්නම් ගෑනු කෙනෙක්ගේ ජීවිතයක් නැති වෙනවා කියලා අරුන් කියනකොට මෙතන ඉන්න ડોක්ටර් ස්වාමි පොලිස් කමිෂනර් වඳුරන කෙනෙක් විදිහට මෙයා කියන්නේ කමිෂනර් මේ වෙද්දි මේ රටේ නෑ එයා යාගේ පවුලේ කට්ටියත් එක්ක ට්‍රිප් එකක් ගිහින් හැබැයි සහකාර කොමිෂනර් මගේ හොඳ යාළුවෙක් එයාව අපි එහෙම උනොත් මෙහාට එක්කගෙන එන්නම් ඔයා ඊට පස්සේ යත් එක කතා කරන්න කියලා. ඉතින් මේ ડોක්ටර් ස්වාමි කියන හැම දෙයක්ම බොරු. මේ තුන් දෙනා මේ විදිහට එකතු වෙලා හදන්නේ අරුන්ව මේගොල්ලන්ගේ වැඩ කරන අම්ම ගන්න. ඒ කියන්නේ මේගොල්ලෝ මේ වෙද්දි වකුගඩු ජාවාරමක් කරනවා. මේකත් එක්ක මේගොල්ලෝ මේ හදන්නේ හොඳ මූණ පෙන්නගෙන අරුන්ගේ වකුගඩු දෙකටත් ගේම දෙන්න. ඉතින් අපි කතාව ඉස්සරහටම ගිහින් බලමු කතාව අවසානයේට මොකද වෙන්නේ කියලා. ඊගාවට කොහොම හරි ડોක්ටර් ස්වාමි මේ ගෑනු කෙනාගේ මාර්ගයෙන් දැනගන්නවා අරුන්ගේ ඇස් දෙකම පේන්නේ නැහැ කියලා. මේකත් එක්ක ඊළඟට මේ ડોක්ටර් ඇස් දෙක පරීක්ෂා කරලා කියන්නේ ඇස් වලට ගොඩක් දරුණු දෙයක් වෙලා තියෙනවා මෑතකදී හානි වෙලා වගේ තමයි පේන්නේ කියලා. ඊළඟට මෙතනින් පස්සේ ડોක්ටර් ස්වාමි අරුන්ට එන්නතක් දෙනවා වගේ මෙයාගෙන් ලේ සාම්පල් එකක් ගන්නවා. මොකද මෙයාගේ වකුගඩුවේ තියෙන බ්ලඩ් ගෲප් එක හරියටම දැනගන්න ඕනේ හින්දා. ඊළඟට මෙතනින් පස්සේ අපිට පෙන්වන්නේ අර ගෑනු කෙනයි මුරලි මෙයාට කෑම බෙදෙන විදිහ. ඊට පස්සේ මේ ගෑනු කෙනා කෑම බෙදලා මෙයාට කියන්නේ මම ඔයාව මීට කලින් හම්බ වෙලා තියෙනවා සර් ලොතරැයි ටිකට් විකුණන්න ඔයා මට උදව් කළා කියලා. ඉතින් මෙන්න මේ දේත් එක්කම තමයි අරුන්ට මතක් වෙන්නේ මේ ගෑනු කෙනාව තමයි අර විදිහට තේ කඩේදී හම්බ වුණේ. ඒ වගේම මෙයාගේ අතේ ශිව දෙවියන්ගේ ටැටූ එකක් තියෙනවා කියලා. ඊට පස්සේ කොහොම හරි ටිකෙන් ටික රෑ වෙනකොට ડોක්ටර් ස්වාමි එළියට ගිහිල්ලා කාර් එකෙන් එනවා. මේ අතරම තමයි ડોක්ටර් ස්වාමි මුරලිව කාර් එකෙන් බඩුවගයක් ගන්න කියලා යවලා මේ ගෑනු කෙනාට මේ වැඩේට ලක්ෂයකමාරක ඇඩ්වාන්ස් එකක් දෙන්නේ. නමුත් ඉතින් මෙයා ලක්ෂයකමාරකට මේ වැඩේ කරන්න අදිමදි කරනවා. මේ එක්කම මෙයා කියන්නේ ලක්ෂ 2ක් දෙනවා නම් වැඩේ කරන්නම් නැත්තම් මේක අතහැරලා දාමු කියලා. නමුත් ඉතින් අරුණ ලේසියෙන් අතහැරලා දාන්න බැරි හින්දා ડોක්ටර් ස්වාමි මේ ගෑනු කෙනාට ලක්ෂ 2ක් දෙන්නම් කියලා පොරොන්දු වෙනවා. මේ එක්ක මේ ගෑනු කෙනාත් වැඩේට කැමති වෙනකොට මෙතනට එන මුරලි ડોක්ටර්ට කියන්නේ වකුගඩු දෙකම ගත්තොත් එයා මැරෙයි සර් කියලා. මේ එක්කම තමයි ડોක්ටර් ස්වාමි මේ දෙන්නට කියන්නේ එකක් අරගෙන අතහැරලා දැම්මොත් අපි තුන් දෙනාටම හිරේ යන්න වෙයි. දැනටමත් පොලිසියයි කමිෂනර්වයි හොයවා කියවනවා. සැත්කම ඉවරනහම බොඩි එක පිටිපස්සේ තියෙන කෝච්චි පාරට ගිහිල්ලා දාලා වැඩේ ඉවරයක් කරමු කියලා. මෙතනින් පස්සේ මේ විදිහට මේගොල්ලොත් එක්ක කතා කරලා ડોක්ටර් ස්වාමි අරුන් ගාවට එනවා. මේ ඇවිල්ලා මෙයා අරුන්ට හොඳින් කතා කරමින් කියන්නේ ඔයාට අභ්‍යන්තර තුවාල එහෙමත් වෙලා තියෙන්න පුළුවන්. ඒකින්ද අපිට ස්කෑන් එකක් කරන්න වෙනවා කියලා. ඉතින් මේ විදිහට බොරුවක් කියලා තමයි ડોක්ටර් ස්වාමි ඊළඟට මෙයාව වක්ගඩු ගන්න සැත්කමට අරගෙන යන්නේ. මෙතනදී අරුන් මේ කාමරයට ආපුවාම අරුන්ට පොඩි අමුත්තක් තේරෙනවා. මේ එක්කම මෙයා ડોක්ටර්ගෙන් අහන්නේ ડોක්ටර් ඔයාගේ හොස්පිටල් එකට කවුරුවත් එන්න යන්නේ නැද්ද? ගොඩක්ම නිහඬයි මේක කියලා. ඉතින් ඇත්තටම ගත්තොත් මේගොල්ලෝ කරන්නේ මේ ජාවාරමක්. ඒකින්ද මේගොල්ලෝ අතහැරලා දාලා තියෙන බිල්ඩිමක තමයි මේගොල්ලන්ගේ මේ වැඩේ කරන්නේ. නමුත් ඉතින් අරුන්ට මේ කිසි දෙයක් පේන්නේ නැහනේ. ඔය එක්කම තමයි ડોක්ටර් ස්වාමි මෙයාට කියන්නේ මේ හොස්පිටල් එක ගොඩක් පරණයි අරුන්. ඒකින්ද මේකට ගොඩක් මිනිස්සු එන්නේ නැහැ. හයිවේ එකෙන් එහා පැත්තේ තියෙන අලුත් හොස්පිටල් එකට තමයි ඔක්කොම යන්නේ කියලා. ඊට පස්සේ අරුන්ට ටී-ෂර්ට් එක එහෙම ගලවන්න කියලා ડોක්ටර් ස්වාමි මේ විදිහට එයාගේ වැඩේට ලෑස්ති වෙනවා. ඔය එක්කම තමයි ડોක්ටර් ස්වාමිට තවත් කාගෙන්ද කෝල් එකක් එන්නේ. මෙතනදී ડોක්ටර් ස්වාමි මේ කෝල් එක දෙතුන් පාරක් කට් කරත් මේකෙන අදිගෙන් දිගටම මෙයාට කෝල් ගන්නවා. මේ එක්කම තමයි ડોක්ටර් ස්වාමි මේක ආන්සර් කරලා කියන්නේ දැන් සැත්කමක් කරන්න යන්නේ. ආයි දිගින් දිගටම කෝල් කරන්න එපා. පස්සේ කෝල් එකක් ගන්නම් කියලා. ඉතින් මෙන්න මේ විදිහට ડોක්ටර් කියපු දේ අරුන්ට ඇහෙනවා. මේකත් එක්ක තමයි අරුන්ට වැඩේ තේරෙන්නේ. මොකද අරුන්ට කලින් වෙලාවෙදි කිව්වේ ස්කෑන් එකක් කියලානේ. ඉතින් මෙතනදී මෙයා සත්කමක් කිව්ව හින්දා අරුන් ගොඩක් බය වෙනවා. මෙතනදී අරුන් ටිකක් කලබල වෙනකොට මෙයාලට සිද්ධ වෙනවා බලහත්කාරීම වගේ අරුන්ව මේ වැඩේට කැමති කරව ගන්න. නමුත් ඉතින් මෙතනදී අරුන්ව මේගොල්ලන්ට පාලනය කරගන්න අමාරු වෙනවා. ඔය එක්කම තමයි අරුන් ගහපු කකුල් පාරකින් අර ගෑනු කෙනාව ගිහින් දොරක වදින්නේ.
ඔය අතරම මුරලි වගේම ඩොක්ටර් එකතු වෙලා අරුන්ට ඉන්ජෙක්ෂන් එකක් ගහලා එයාව සිහි නැති කරව ගන්න උත්සාහ කරනවා. මේකත් එක්ක මෙයාලට මේ ඉන්ජෙක්ෂන් එක ගහන්න පුළුවන් වෙද්දි අරුන්ට ඊළඟට හිමීර සිහිය නැති වෙනකොට මෙයා හිමීර මුමුණමින් කියන්නේ ඔයාලට කෝටියක් දෙන්නම් අරයාගේ අතේ ඉන්න ශිව දෙවියන් පල්ලා කියලා. ඊට පස්සේ මුලදි මේක මේගොල්ලන්ට නොතේරුණත් ඊට පස්සේ අර ගෑනු කෙනාට මේක තේරෙනවා. මේ එක්කම මෙයා ඊළඟට ඩොක්ටර් සුවාමිව නවත්වන ගමන් කියන්නේ මගේ අතේ ශිව දෙවියන්ගේ පච්චයක් තියෙනවා කියලා. මෙයා කොහොම හරි දැනගෙන තියෙනවා කියලා. ඉතින් ඇත්තටම මේගොල්ලෝ දන්නේ නැහැ නේ අරුන්ට කලින් ඇස් පෙවුණා කියලා. ඉතින් මේකත් එක්ක මේගොල්ලෝ මෙතනදී බය වෙනවා. මොකද බැරි වෙලාවත් මේකත් එක්ක අරුන් පොලිසියට හරි මේක කිව්වොත් මේගොල්ලෝ කරන මේ හොර වැඩේ ලේසියෙන්ම අහුවෙන හින්දා. ඉතින් ඊගාවට මේකත් එක්ක මේගොල්ලෝ මේ අරුන්ට කරන්න ගිය වෙලේ නවත්තනවා. ඊට පස්සේ තමයි අරුන්ව වෙනම කාමරයකට දාලා එයාට සිහිය එනකන් ඒකේ තියන්නේ. නමුත් ඉතින් ඊගාවට ටික වෙලාවක් යද්දි අරුන්ට සිහිය එන්නේ නැති වෙද්දි මේ තුන් දෙනා ගිහින් අරුන්ට කතා කරනවා. මේ එක්කම තමයි හොඳටම බය වෙලා අරුන් එකපාරටම පියවි සිහියට එන්නේ. මෙතනදී මේ ගෑනු කෙනා වතුර එකක් දෙන ගමන් අරුන්න කොහොම හරි සංසුන් කරන්න උත්සාහ කරනවා. නමුත් ඉතින් අරුන් මේ වෙලාවේ ඉන්නේ ලොකු පීඩනයකින්. ඒකින් අරුන් මේ වතුර එකත් පැත්තකට විසික් කරලා මෙතන කලබලයක් කරන්න පටන් ගන්නවා. ඊළඟට ඩොක්ටර් මෙයාව සංසුන් කරන්න උත්සාහ කරද්දී අරුන් සංසුන් වෙනවා. මේ වෙලාවේදී අර ගෑනු කෙනා අරුන්ට කියන්නේ ඔයා ගොඩක් වාසනාවන්ත කෙනෙක් සර්. මේ ඩොක්ටර් ඔයාගේ වගකොඩු දෙකම ගලවන්න හැදුවේ. අපිට ලක්ෂ දෙකකුත් දෙන්නම් කිව්වා. ඒත් අපි ඔයා ගැන හිතලා මේ දේ කරන්න දුන්නේ නැහැ කියලා. මේ එක්කම මේ ගෑනු කෙනා කලින් වතාවේදී අරුන් කෝටියක් දෙන්නම් කියලා කියපු කතාව ගැනත් අහනවා. ඒ වගේම මෙයාගේ අතේ තියෙන ශිව දෙවියන්ගේ පච්චය ගැන කොහොමද දැනගත්තේ කියලාත් අරුන්ගෙන් අහනවා. මේ එක්කම තමයි මේගොල්ලෝ හිතන්නවත් දෙයක් අරුන් කියන්න පටන් ගන්නෙ. ඒ කියන්නේ අරුන් මේ ගෑනු කෙනාට කියනවා ඔයා අඳින්නේ හැමතිස්සෙම සාරි. ඔයා එක අතකට වලලු 3කුයි අනිත් අතට වලලු 2කුයි දානවා. ඒ විතරක් නෙමෙයි මුරලිගේ වීල් එක පිටිපස්සේ ආශ්චර්ය රායිගේ ෆොටෝ එකක් ගහලා තියෙනවා. මම ඔය හැම දෙයක්ම දන්නවා කියලා. ඉතින් ඇත්තටම කිව්වොත් අරුන් මේ කියන දේවල් හැම එකක්ම ඇත්තනේ. ඉතින් මේ කියපු දේත් එක්ක මේ ගෑනු කෙනා වගේම මුරලි ඩොක්ටර්යි හොඳටම ෂොක් වෙනවා. මේගොල්ලන්ට මෙතනදී හිතා ගන්න බෑ අරුන් අන්ධ කෙනෙක් වෙලා කොහොමද මේ දේවල් හරියටම කිව්වේ කියලා. ඉතින් මෙහෙම කිව්වේ කොහොමද කියලා දැනගන්න ඕන හින්දා මේ ඩොක්ටර් සුවාමි අරුන්ට ලං වෙලා ඔයාට ඇස් පේනව නේද? ඔයා බොරුවක් නේද කරන්න කියලා මෙයාගෙන් අහනවා. ඔය එක්කම තමයි අරුන් කියන්නේ මට දැන් පෙවුන්නේ නැති වුණාට කාලයකට කලින් මට හොඳට ඇස් පෙවුණා කියලා. ඊට පස්සේ මෙතනදී අරුන්ට තේරෙනවා මේ තුන් දෙනාව පාවිච්චි කරලා අනිවාර්යයෙන්ම අර විදියට මොහාන්ගේ ඝාතනයේ ඝාතකයන්ට දඬුවම් දෙන්න පුළුවන් කියලා. මේකත් එක්ක අරුන් මේ ගෑනු කෙනාට කියනවා දැන් ඔයාගේ ජීවිතේට මම ලොකු ලොතරැයි ටිකට් එකක් මම කිව්ව විදියට කළොත් ඕගොල්ලන්ට කෝටියක මුදලක් ගන්න පුළුවන් කියලා. ඉතින් මෙතනින් පස්සේ තමයි අරුන් කොහොම හරි සිම්රන් වගේම මොහාන්ගේ ඝාතනය කරපු බොබීවත් කොහොම හරි අල්ලගන්න වෙනම සැලසුමක් ක්‍රියාත්මක කරන්නේ. ඉතින් අපි කතාව ඉස්සරහටම ගිහින් බලමු මෙයා කරන මේ සැලසුම මොකක්ද කියලා. මෙතනින් පස්සේ අපිට අනෙක් පැත්තෙන් සිදුවෙන තවත් දෙයක් පෙන්නනවා. ඒ කියන්නේ බොබී යනවා සිම්රන් හොයාගෙන එයාගේ ඔෆිස් එකට. මේ ගියාම සිම්රන් මෙයාට කියන්නේ පවිත්‍ර බැංගලෝර් වල ඉන්න ෂෙට්ටිට කෝල් කරලා මොකටද තාත්තව හම්බ වෙන්න ඕන උනේ? ඇත්තටම බැංගලෝර් වලදී ෂෙට්ටි කියන එක්කෙනයි මොහානුයි හම්බ වෙන්න ප්ලෑන් කරලා තිබ්බද කියලා මෙයා එක එක ප්‍රශ්න ෂෙට්ටිගෙන් අහලා තියෙනවා කියලා. ඉතින් මේ ෂෙට්ටි කියන්නේ මොහාන්ගේ හොඳ යාළුවෙක්. ඒ වගේම සිම්රන් මෙතනින්ද කියලා තියෙන්නේ මොහාන්ගේ අනතුරුනේ ෂෙට්ටිව හම්බ වෙන්න ගිහින් කියලානේ. ඉතින් මෙන්න මේකත් එක්ක මේගොල්ලෝ බයෙන් ඉන්නේ පවිත්‍ර කොහොම හරි මේ දේවල් හොයාගනී කියලා. ඊට පස්සේ මේක අහපුවාම තමයි බොබී මෙයාට කියන්නේ අපිට තියෙන එකම එක විසඳුමයි ඒක තමයි පවිත්‍රව මරණ එක විතරයි කියලා. ඊට පස්සේ මේ කියපු දේත් එක්ක සිම්රන් නම් ටිකක් ෂොක් වෙනවා. මේ එක්ක මෙයා කියන්නේ දැන්මම අපි පවිත්‍රවත් මැරුවොත් මීඩියා වලනුයි පොලිසියනුයි මගේ ගැන සැක කරයි. ඒකින්ද අපි ඒක නොකරමු කියලා. නමුත් ඉතින් බොබී නම් මෙයාට කියන්නේ තාත්තා මැරුණ එකේ පීඩනය නිසා දුව සියදිවි හානි කරගත්තා කියලා පවිත්‍ර ලිව්ව විදිහට ඔයා ලියුමක් ලියන්න ඉතුරු දේවල් ටික මම බලා ගන්නම් කියලා. ඉතින් ඔයාලට තේරෙනවනේ මේගොල්ලෝ මොන වගේ අපරාධයක්ද මේ කරන්න යන්නේ කියලා. මුලින්ම මේගොල්ලන්ගේ තිබ්බ අනියම් සම්බන්ධය නිසා සිම්රන්ගේ ස්වාමි පුරුෂයා වුණ මොහාන්ව මැරුවා. ඊට පස්සේ එහා ගෙදර හිටපු ආච්චිව මැරුවා. දැන් මේගොල්ලෝ මේ විදිහට ප්ලෑන් කරන්නේ පවිත්‍රව කොහොම හරි මරලා මේගොල්ලෝ කරපු මොහාන්ගේ ඝාතනය ගැන එළිය දැනගන්න එක කොහොම හරි වළක්වන්න. මෙතනින් පස්සේ අපිට පෙන්වන්නේ සිම්රන්ගේ ගෙදරට වෙලා පවිත්‍ර එයාගේ පාඩුවේ සින්දු අහන විදිහ. ඉතින් මේ වෙලාවේදී පවිත්‍රව මරන්න මේක ලොකු chance එකක් කරගන්න සිම්රන් හිමීට data cable එකකුත් අරගෙන මෙයාගේ පිටිපස්සෙන් පවිත්‍රට ලං වෙනවා. මෙතනදී සිම්රන් හදන්නේ පවිත්‍රගේ බෙල්ල මේ data cable එකෙන් හිර කරලා මරන්න. නමුත් ඉතින් ඊළඟට පවිත්‍රගේ ඔළුවට මේ data cable එක සිම්රන් දාන්න යනකොටම පවිත්‍රගේ වාසනාවකට වගේ මේගොල්ලන්ගේ ගෙදරට කවුරු හරි ඇවිල්ලා බෙල් එක ගහන්න පටන් ගන්නවා. ඉතින් පුළුවන් නම් ඕගොල්ලෝ කියන්න බලන්න කවුද කියලා. ඉතින් මේ ඇවිල්ලා ඉන්න වෙන කවුරුත් නෙමෙයි අරුන්. ඉතින් අරුන් මේ විදිහට ඇවිල්ලා තියෙන්නේ පවිත්‍රව සිම්රන්ගෙන් කොහොම හරි බේරගන්න. ඊට පස්සේ අරුන් මේගොල්ලන්ගේ ගෙදර ඇතුළට එනවා. මෙතනදී සිම්රන්ට නම් හිතා ගන්න බෑ අරුන් කොහොමද ආපහු ආවේ කියලා. මොකද කලින් ඒ අරුන්ව ගමට යන කෝච්චියට නැග්ගුවානේ. නමුත් ඉතින් එතනින් එහා වුණ සිද්ධිය සිම්රන් දන්නේ නැහැ. මේකත් එක්කම තමයි සිම්රන්ට සෑහෙන පුදුමයක් හිතෙන්නේ. මෙතනින් පස්සේ ඊළඟට තමයි ඔය දෙන්නට තේ හදන්නම් කියලා සිම්රන් කුස්සියට ඇවිල්ලා බොබීට කෝල් එකක් ගන්නේ. මේ අරගෙන මෙයා බොබීට කියන්නේ අරුන් කාර්යය ආපහු ගෙදරට ආවා. දැන් නම් ඌට මොනව හරිම කරන්න වෙනවා කියලා.
ඊට පස්සේ මේ කියපු දේත් එක්ක බොබීටත් පුදුම හිතෙනවා. ඔය එක්කම තමයි බොබී ඊළඟට සිම්රන්ට කරන්න ඕන දේ කියන්නේ. ඒ කියන්නේ මෙයා කියනවා මිනිහව කොහොම හරි අවුට්ස්කර්ට් වල තියෙන සීනිකම් වලට අරගෙන එන්න කියලා. ඒ වගේම මේ ගෙනල්ලා බොබී හදන්නේ අරුන්න කොහොම හරි ඉවරයක් කරලා දාන්න. ඔන්න දැන් අපිට ඊළඟට පෙන්වන්නේ කාර් එකේ යන ගමන් ඉන්න සිම්රන්වයි අරුන්වයි. ඉතින් සිම්රන් කොහොම හරි අරුන්ට බොරුවක් කියලා මේ විදිහට කලින් බොබී කියපු අර සීනිකම් වලට මෙයාව එක්කගෙන යන ගමන් තමයි ඉන්නේ. ඉතින් මේ යන ගමන් සිම්රන් එයා පවිත්‍රව මරන්න ගියා කියලා මෙයාට කියනවා. ඊට පස්සේ මේ දේ දැනගත් අරුන් සිම්රන්ට කියන්නේ ඔයා මගේ ඇත්තට මැස් දෙක අන්ධ කරලත් මම ඔයාව අතෑරියා. ඒක නිසා කොයිම වෙලාවකවත් පවිත්‍රට නම් මතක්වත් තියන්න එපා කියලා. ඒ වගේම අරුන් මේ වෙලාවේදී සිම්රන්ට අනතුරු අඟවන ගමන් කියන්නේ ඔයා එහෙම බැරි වෙලාවත් කරොත් මම ඔයාට කරන දේ දන්නවා කියලා. ඉතින් කොහොම හරි මේ දෙන්න මේ විදිහට ටික දුරක් ඉස්සරහට යනකොට මේගොල්ලෝ යන පාරේ පාලමක් යට ත්‍රිවිල් එක නවත්තලා තියෙන හින්දා සිම්රන්ට වාහනේ නවත්තන්න සිද්ධ වෙනවා. ඉතින් මේක ඇත්තටම ගත්තොත් අරුන්ගේ සැලසුමක්. මේ විදිහට ඉස්සරහින් නවත්තගෙන ඉන්න ත්‍රිවිල් එක වෙන කාගේවත් නෙමෙයි මුරලිගේ. ඊට පස්සේ සිම්රන් මේ දේවල් දන්නේ නැති නිසා මෙයා හෝන් එක කීප වතාවක්ම ගහනවා. ඔය එකම අරුන් මොකද උනේ කියලා අහනකොට මෙයා කියන්නේ කවුද ත්‍රිවිල් එකක් හරස් කරගෙන කියලා. මේකත් එක්ක අරුන්ට මේ වෙලාවේදී තේරෙනවා ඒගොල්ලන්ගේ සැලසුමේ හැටියට මේක තමයි වෙලාව කියලා. මේකත් එක්කම තමයි අරුන් සිම්රන්ගෙන් අහන්නේ ඔය තියෙන ඉස්සරහ ත්‍රිවිල් එකේ පිටිපස්සේ ආශ්චර්ය රායිගේ ෆොටෝ එකක් තියෙනවද කියලා. ඉතින් ඇත්තටම මුරලිගේ ත්‍රිවිල් එකේ එහෙම ෆොටෝ එකක් තියෙනවනේ. ඉතින් මේකත් එක්ක සිම්රන්ට හිතා ගන්න බැරුව යනවා. මේ එක්කම මෙයා කල්පනා කරන්නේ අරුන්ගේ සදාහට මැස් අන්ධ කරලා තියෙද්දි තවමත් මෙයාට පේනවද කියලා. ඊළඟට ඉතින් මේ කියලා වැඩි වෙලාවක් යන්න කලින් මෙයා ගතේ තිබ්බ රෙදි කෑල්ලක් සිම්රන්ගේ මූණට තියලා සිම්රන්ට සිහිය නැති කරනවා. ඔය එක්කම තමයි අනෙක් පැත්තෙන් ත්‍රිවිල් එකෙන් අර ගෑනු කෙනා වගේම මුරලි බහැලා එන්නේ. මෙතනින් පස්සේ ඊළඟට අපිට පෙන්වන්නේ මේ දවසේ රෑ වෙන සිදුවීම. ඒ කියන්නේ මේ වෙලාවේදී අරුන් මුරලි අර ගෑනු කෙනා එක එකතු වෙලා බොබීගේ ගෙදරට කෝල් එකක් ගන්නවා. මේ අරගෙන අරුන් බොබීගේ වයිෆ් උන් ලකීට කියන්නේ මම රහස් පරීක්ෂක අග්සර් කතා කරන්නේ මැඩම් ඔයාට ඇක්ටර් මොහාන්නෝ මතකයි නේද? එයාගේ නෝනට අනියම් සම්බන්ධයක් තියෙනවා කියලා සැක හිතිලා මාව ඒ ගැන බලන්න කුලියට අරගත්තා කියලා. ඊට පස්සේ තමයි මෙයා ආයේ කාරණේට බහින්නේ. මේ අනුව මෙයා කියන්නේ සයිදයක් මහන්සි වෙලා ඇවිදලා ෆොටෝ වීඩියෝ එහෙම මං අරගත්තා. ඔයාගේ මහත්තයා එක්ක තමයි සිම්රන්ගේ අනියම් සම්බන්ධයක් තියෙන්නේ කියලා. මේ එක්කම අරුන් එදා දවස් සිදුවුණ ඇත්තම සිදුවීම ලකීට කියන්න පටන් ගන්නවා. මේ එක්කම මෙයා මේ විදිහට හදන්නේ මේක ගැන පොලිසියට කියන විදිහට මේගොල්ලන්ව බය කරලා මේගොල්ලන්ගෙන් කෝටියක මුදලක් අරගන්න. ඉතින් ඔයාලට දැන් තේරෙනවනේ කලින් වතාවකදී අරුන් අර කිව්ව කෝටියක මුදල මෙන්න මේක තමයි. මේ එක්කම අරුන් තවදුරටත් බොබීගේ වයිෆ්ව බය කරන ගමන් කියන්නේ මේ ප්‍රවෘත්තිය රටම දැනගත්තොත් ඕගොල්ලන්ට ලොකු ප්‍රශ්නයක් වෙයි. ඒක හින්දා කල්පනා කරලා හොඳ දෙයක් කරන්න කියලා. ඉතින් ඊට පස්සේ මේ කියපු දේත් එක්ක ලකී හොඳටම කලබල වෙනවා. ඊට පස්සේ බොබී ගෙදර ආපුවාම ලකී මෙයාගේම පිස්ටල් එකෙන් බොබීව බාත්රූම් එකේ හිර කරලා තියෙන කේන්තියට බාත්රූම් එකේ දොරට වෙඩි තියන්න පටන් ගන්නවා. මේ එක්කම ලකී කේන්තියෙන් කෑ ගහන්න පටන් ගන්නකොට බොබීට මොකක්ද වෙන්නේ කියලා හිතා ගන්න බෑ. මේ එක්කම තමයි ලකී වේදනාවෙන් කෑ ගහන ගමන් මෙයාගෙන් අහන්නේ දවසට බිත්තර 16ක් කාලා අර සිම්රන්ට සැප දෙන්නද උඹ ගියේ කියලා. ඉතින් මෙතනදි බයෙම සිංකයක් උඩට නැගගෙන බොබී මේකට එක එක දේවල් කියන්න පටන් ගන්නවා. නමුත් ඉතින් ලකී මේ වෙලාවේ ඉන්න අරුන් කියපු දේත් එක්ක සෑහෙන වේදනාවකින් ඒකින් මෙයා කෑග ගහ බොබීගෙන් සිම්රන් එක්ක තියෙන අනියම් සම්බන්ධය ගැන ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. මේ අතරවාරයේ කොහොම හරි ඊගාවට බොබීගේ ෆෝන් එකට ඉන්ස්පෙක්ටර් ශ්‍රීනිවාස්ගෙන් කෝල් එකක් එනවා. මේ එක්කම තමයි ශ්‍රීනිවාස් කියන්නේ සර් සිම්රන්ගේ කාර් එක සූසයිඩ් පොයින්ට් එකේ තිබිලා හම්බුණා. කාර් එක ළඟ එයාගේ බෑග් සිරප්පු හැම එකක්ම තියෙනවා. හැබැයි සියදිවි හානි කර ගැනීමක ලියවිල්ලක් මොකුත් හම්බුන්නේ නැහැ කියලා. ඉතින් මේ විදිහට මේ කාරණේ බොබී දැනගන්නවත් එක්කම බොබී දොර අරගෙන ලකී ගාවට එනවා. මේ වෙද්දි මේ ආපු කෝල් එක ලවුඩ් ස්පීකර් දාලා හින්දා ලකිත් මේක අහගෙන තමයි ඉන්නේ. ඊගාවට තමයි හිමින් සීරුවේ බොබී ලකීව සංසුන් කරන්නේ. ඉතින් මේ වෙනකොට අනෙක් පැත්තෙන් පොලිසිය සිම්රන්ගේ කාර් එක හොයාගෙන තියෙන හින්දා මේගොල්ලෝ එතන තිබුණු ගඟ පරීක්ෂා කරනවා. මොකද මේගොල්ලෝ සැක කරනවා සිම්රන් සූසයිඩ් කරගෙන කියලා. ඔය අතරම පවිත්‍රාට සිම්රන්ට උණු දෙය හිතා ගන්න බෑ. මේ එක්කම තමයි අපිට පෙන්නන්නේ සිම්රන්ව ගැට ගහලා සිම්රන්ව ડોක්ටර් ස්වාමිගේ තැන හිර කරගෙන ඉන්නවා කියලා. මෙතනදී අරුන් පොඩි උපක්‍රමයක් පාවිච්චි කරලා සිම්රන් අර විදිහට බොබී එක්ක එකතු වෙලා මොහාන්නෝ මැරුවා කියන්න පොඩි පාපෝච්චාරණයක් ගන්නවා. ඒ වගේම මෙයා මේක ෆෝන් එකෙන් රෙකෝඩ් කරගන්නවා. මොකද එතකොට බොබීව බ්ලැක්මේල් කරද්දි මේකත් එතකොට මෙයාට පාවිච්චි කරන්න පුළුවන් නේ පොලිසියට දෙනවා කියලා. ඊට පස්සේ ඊගාවර ડોක්ටර් ස්වාමි සිම්රන්ගෙන් ලේ සාම්පල් එකක් ගන්නවා. මොකද තවත් කෙනෙක් එක්ක මෙයාගේ ලේ මැච් වුණොත් මෙයාගේ බොඩි එකේ පාර්ට් එකක් මේගොල්ලන්ට විකුණ ගන්න පුළුවන් හින්දා. ඊළඟට මෙතනින් පස්සේ අපිට පෙන්වන්නේ මේ හතර දෙනා එකතු වෙලා බොබීගෙන් කෝටියක මුදලක් ගන්න විදිය සැලසුම් කරන විදිය. මෙතනදී මෙයාලා හදන්නේ ඒ කෝටියක සල්ලි මුදල බොබීලවම මේගොල්ලෝ ගාවට ගෙන්ව ගන්න. ඊට පස්සේ අපිට පෙන්වන්නේ මෙතනින් පස්සේ පහුවදා වෙන දේ. මෙතනදී මේ ගෑනු කෙනා ලකීට කෝල් කරලා අහන්නේ ඔයාගේ සල්ලි ලෑස්තිද කියලා. ඉතින් මේකට ලකී සල්ලි ලෑස්ති කියද්දි මේ ගෑනු කෙනා කියන්නේ එන්න ඕන ලොකේෂන් එක ඔයාගේ මහත්තයාගේ ෆෝන් එකට මැසේජ් එකක් විදියට එවන්නම් කියලා. ඉතින් මෙතනදී ලකී නම් බොහොම කලකිරීමෙන් තමයි ඉන්නේ. මොකද මේ හැම දෙයක්ම උනේ බොබී කරපු දෙයක් හින්දානේ. ඉතින් මේ වෙලාවේදී ලකී බොබීගේ පිස්තෝලය එයාගේ අතට දෙන ගමන් කියන්නේ ඔයා පටන් ගත්ත දේ ඔයාම ඉවරයක් කරලා දාන්න කියලා.
ඔන්න මෙතනින් පස්සේ තමයි බොබී මේ පිස්තෝලෙත් අරගෙන මෙයාගේ සල්ලි බෑග්ගියත් අරගෙන මේක අරුන්ලාට දෙන්න පිටත් වෙන්නේ. හැබැයි ඉතින් අරුන් තමයි මේ දේවල් ප්ලෑන් කරලා තියෙන්නේ කියලා නම් බොබී දන්නේ නැහැ. ඉතින් ඊළඟට අරුන් එළියට ගිහින් ඇවිල්ලා මුරලි වගේ මර ගෑනු කෙනා එක්ක මේගොල්ලෝ ඉන්න මේ පරණ බිල්ඩින් එකට එනවා. මෙතනදී ඉතින් ඊගාවට වෙන්නේ අරුන් කීයරවත් නොහිතන දෙයක්. ඒ කියන්නේ අරුණ මෙතන තියෙන රෝද පුටුවක ඉඳෝලා අරුන්ට නැගිටින්න බැරි වෙන්න මේ දෙන්න එකතු වෙලා මෙයාව ගැට ගහනවා. මොකද මෙයාලට දැන් සැකයක් ඇවිල්ලා තියෙන්නේ මේගොල්ලන්ට හොරෙන් අරුන් කෝටියක් අරගෙන පැනගනී කියලා. ඉතින් මේ විදිහට අරුණ මේ කාමරේ ගැට ගහලා දාලා මේ දෙන්න මෙතනින් යන්න යනවා. ඔය එක්කම තමයි පිටිපස්සේ ඉඳගෙන මේ වෙදි තවත් පුටුවකට තියලා ගැට ගහලා ඉන්න සිම්රන් මෙයාට උන දේත් එක hina වෙන්නේ. ඊට පස්සේ මෙතනදී සිම්රන් එක එක දේවල් කියන ගමන් අරුන්ට කියන්නේ බොබී කියන්නේ එසේ මෙසේ කෙනෙක් නෙමෙයි අර දෙන්නවත් ඉවරයක් කරලා ඔයාවත් හොයාගෙන එයි කියලා. මෙතනදී මේ කියපු දේ වැඩි ගණන් ගන්න නැතුව අරුන් කියන්නේ මාව මරලා දැන් බොබීට වැඩක් නැහැ. එයා ඇවිල්ලා ගෙලින්ම ඔයාව මරලා දායි කියලා. මොකද මේ වෙද්දි බොබීගේ වයිෆ් ලකී දන්නවනේ මේගොල්ලන්ගේ අනියම් සම්බන්ධය. ඒකින්ද ඉතින් අනිවාර්යයෙන්ම බොබී අරුන්ව මරන්න කලින් සිම්රන්ව මරලා දායි කියලා තමයි මෙයා මේ කියන්නේ. ඉතින් මේ කියපු දේත් එක්කම නම් සිම්රන් හොඳටම බය වෙනවා. මේ එක්කම තමයි සිම්රන් ටික වෙලාවක් සද්ද නැතුව ඉඳලා අරුන් එක්ක හවුලේ මෙතනින් පැන ගන්න අරුන්ට කතා කරන්නේ. ඔය අතරම අනෙක් පැත්තෙන් අපිට පෙන්වන්නේ ගෙදරට වෙලා ඉන්න ડોක්ටර් ස්වාමිව මෙතනදී මෙයාත් එක්ක වැඩ කරන කෙනෙක් මෙයාට ගෙනත් රිපෝට් එකක් දෙනවා. ඉතින් මේ රිපෝට් එක සිම්රන්ගේ බ්ලඩ් රිපෝට් එක. ඉතින් මේ රිපෝට් එකේ තියෙන විදිහට සිම්රන්ගේ බ්ලඩ් ගෲප් එක මෙයා හොය බ්ලඩ් ගෲප් එකේමයි කියලා මෙයාට දැනගන්න හම්බ වෙනවා. ඒ කියන්නේ මෙයාලට chance එකක් තියෙනවා සිම්රන්ගේ බොඩි පාර්ට් එකක් තව කෙනෙකුට විකුණන්න. මෙතනින් පස්සේ අපිට ඊගාවට පෙන්වන්නේ අරුන් කියපු දැනට සල්ලිත් අරගෙන එන බොබීව. මෙතනදී බොබී මේ තැනට ආවහම අනෙක් පැත්තෙන් මුරලි මෙයාට කෝල් එකක් ගන්නවා. මුරලි මේ විදිහට කෝල් එකක් කරන් මෙයාට කියන්නේ සල්ලි බෑග් එක අරන් ගිහින් බිල්ඩින් එකේ තියෙන ලිෆ්ට් එකෙන් තියන්න සල්ලි උඩට ආවහම සාක්ෂි පල්ලෙහාට එයි. හැබැයි බැරි වෙලාවත් තමුන් මෙතන වෙනම දෙයක් කරන්න ගියොත් තමුන්ගේ පැරිගිරිය ඔක්කොම හවසට ටීවී එකේ යයි කියලා. ඊට පස්සේ මේකත් එක්කම තමයි බොබී ක්‍රියාත්මක වෙලා මේ කියන ලිෆ්ට් එක හොයාගෙන මේ බිල්ඩින් එක ඇතුළට එන්නේ. ඊට පස්සේ මේ කියපු ලිෆ්ට් එකෙන් සල්ලි ටික උඩට යවලා බොබී ඊට පස්සේ කරන්නේ පඩිපෙළ දිගේ උඩට දුවලා යනවා. හැබැයි ඉතින් වෙලාව කියන්නේ බෑග් එක අරන් ඉන්න මුරලිව බොබීගේ අතරම අහු වෙනවා. මේකත් එක්ක ඊට පස්සේ මුරලි කලබල වෙලා මෙතනින් පැන ගන්න උත්සාහ කරනකොට බොබී දිගින් දිගටම මෙයා පස්සේ නෙලවනවා. නමුත් ඉතින් මෙයා මේ විදිහට දුවලා නවතින්නේ නැති වෙනකොට බොබීට සිද්ධ වෙනවා මුරලිට වෙඩි තියන්න. ඊට පස්සේ මේ විදිහට වෙඩි තියලා බොබී මෙයාගෙන් අහන්නේ සාක්ෂි කාළඟද කියලා. ඔය එක්කම තමයි මුරලි වේදනාවෙන් කියන්නේ සාක්ෂි මාළඟ නෑ සර් අක්කා ළඟ තමයි තියෙන්නේ කියලා. ඉතින් මේ විදිහට අක්කා කියලා කියන්නේ අර ගෑනු කෙනාට. ඉතින් මේ ගෑනු කෙනා මුරලිත් එක්ක කෝල් ලයින් එකේ ඉන්න ගමන් මේ හැමදේම අහගෙන තමයි ඉන්නේ. ඔය එක්කම අනික් පැත්තෙන් බොබී මුරලිගෙන් අක්කා කොහෙද ඉන්නේ කියලා අහනකොට මෙයා කියන්නේ අක්කා ඉන්නේ පහළ තට්ටුවේ කියලා. ඔන්න මෙතනින් පස්සේ තමයි මේ දැනගත්තු දේත් එක්ක බොබී ආපහු මේ ගෑනු කෙනා හොයාගෙන ලිෆ්ට් එකෙන් පල්ලෙහාට එන්නේ. මේක මුරලි මේ ගෑනු කෙනාට කියන්නේ අක්කේ සල්ලි මග ළඟ තියෙනවා. අක්කේ දැන් මිනිහා ලිෆ්ට් එකට නැග්ගා කියලා. ඉතින් මේ වෙද්දි බැරි වෙලාවත් බොබී ලිෆ්ට් එකට නැග්ගොත් මේගොල්ලන්ට කරන්න සැලසුමක් තියෙනවා. ඒ කියන්නේ ලිෆ්ට් එකේ තියෙන පවර් එක ඕෆ් කරන එක. ඉතින් මෙන්න මේ වැඩේ මේ ගෑනු කෙනා මෙතනදි කරනවා. මේකත් එක්ක තමයි බොබීව ලිෆ්ට් එක ඇතුලේ එකපාරටම හිර වෙන්නේ. මෙතනින් පස්සේ අපිට ඊගාවට පෙන්වන්නේ මේ වෙනකොට කාමරයක් ඇතුලේ හිර වෙලා ඉන්න සිම්රන්වයි අරුන්වයි. මෙතනදී සිම්රන්ගේ උදව්වෙන් අරුන්ට පුළුවන් වෙනවා එයාගේ ගැටේ ලෙහා ගන්න. මේකත් එක්ක අරුන් එළියට යන්න විදියක් මෙතනින් හොයාගන්න උත්සාහ කරනකොට සිම්රන් අනික් පැත්තෙන් මෙතනම තිබුණු ටූල් කිට් එකක් බිමට වටලා මෙතනින් අරගත්ත පීයකින් මෙයාගේ අතේ ගැටේ ලෙහා ගන්නවා අරුන්ට තේරෙන්නේ නැති වෙන්න. ඉතින් මේ වෙලාවේදී අරුන්ට කිසි දෙයක් පේන්නේ නැහනේ. මේ එක්කම අරුන් මෙතනින් යන්න විදියක් ගැන හොයද්දි සිම්රන් ගැට ගහලා තිබුණු තැනින් බේරිලා ඇවිල්ලා අරුන්ට දිගින් දිගටම පහර දෙන්න පටන් ගන්නවා. මේ අතරම අනික් පැත්තෙන් අපිට පෙන්වන්නේ වෙඩි වැදුණු මුරලිවත් දාගෙන අර ගෑනු කෙනා එයාගේ ත්‍රිවිල් එකෙන් මෙයා හොස්පිටල් එකකට අරන් යන විදිහ. මෙතනදී මේ ගෑනු කෙනා බොහොම කලබලෙන් තමයි මේ ත්‍රිවිල් එක එලවන්නේ. ඉතින් මේ යන අතරමඟදී මුරලිට එකපාරටම සිහිය නැති වුණ හින්දා මේ ගෑනු කෙනා ත්‍රිවිල් එක පැත්තකින් අතර කරලා මුරලිට කතා කරන්න උත්සාහ කරනවා. ඔය එක්කම තමයි මුරලිගෙන් උත්තරයක් නැති වෙද්දී මෙයා මෙතන තිබුණු බෑග් එක පරීක්ෂා කරලා මේකේ සල්ලි තියෙනවද කියලා බලන්නේ. ඉතින් ඇත්තටම මේකේ සම්පූර්ණයෙන්ම සල්ලි නෙමේ තියෙන්නේ. මේකේ උඩ විතරයි ඇත්ත සල්ලි තියෙන්නේ. යටින් බොරුවට කඩදාසි වගේක් තමයි තියෙන්නේ. ඉතින් මෙන්න මේ දේ මේ ගෑනු කෙනාට තේරෙනවා. මේකත් එක්ක මෙයාට හිතා ගන්න බැරි වෙනවා මේ වගේ අවදානමක් ගත්තේ මේ වගේ සල්ලි ටිකකටද කියලා. දැන් කොහොම හරි අපිට ඊගාවට පෙන්වන්නේ අරුන්ට දිගින් දිගටම පහර දෙන සිම්රන්ව. මේ වෙලාවේදී සිම්රන් අරුන්ගේ බෙල්ල එතන තිබුණු කීලිකරුවකින් බිමට තද කරනවා. මොකද මෙයාට මෙතනදී ඕන කරන්නේ අරුන්ව කොහොම හරි මෙතනම ඝාතනය කරන්න. ඔන්න ඔය වෙලාවෙදිම තමයි සිම්රන්ට ඇහෙන්නේ මෙයාලා ඉන්න තැනට කවුරු හරි පල්ලෙහා ඉඳන් එනවා කියලා. ඊට පස්සේ මේ සද්දෙත් එක්ක මේ කීලිකරුවෙන්ම සිම්රන් ලෑස්ති වෙන්නේ මේ එන කෙනාට පහර දෙන්න. ඉතින් ඇත්තටම මේ එන්නේ වෙන කවුරුවත් නෙමෙයි ડોක්ටර් ස්වාමි. ඊගාවට සිම්රන් ડોක්ටර් ස්වාමිට මේකෙන් බිම වැටෙන්නම පහර දෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ මෙයා මේකෙන් දිගින් දිගටම ડોක්ටර් ස්වාමිට පහර දීලා එතන තිබුණු තියුණු ආයුධයක් අරගෙන ડોක්ටර් ස්වාමිගේ පපුව ප්‍රදේශයට කිහිප තැනකටම අනින්න පටන් ගන්නවා.
ඉතින් මේ වෙලාවේදී සිම්රන් මේ වැඩේ කරන්න සෑහෙන වියරු වැටිලා ඔය එක්කම මෙයා මේ විදිහට යනගෙන යනකොට ඊගාවට මෙතනට ආපු අරුන්ට සිම්රන්ව පැත්තකට කරගන්න පුළුවන් වෙනවා. ඊළඟට මේ විදිහට අරුන් සිම්රන්ව පැත්තකට කරාම තමයි ડોක්ටර් ස්වාමී නැගිටලා මෙයාගේ බෙහෙත් බෝතලයක් ගන්නෙ. මේ අරගෙන මෙයා කරන්නේ රෙදි කෑල්ලක මේ බෙහෙත් ටික පොඟවලා සිම්රන්ගේ මූණට ලං කරන එක. මොකද මෙතනදී ડોක්ටර් ස්වාමීට ඕන කරන්නේ සිම්රන්ට කොහොම හරි සිහිය නැති කරවන්න. ඉතින් මේ දේත් එක්ක ටික වෙලාවක් යනකොට සිම්රන්ට මෙතනම සිහිය නැති වෙනවා. මෙතනින් පස්සේ ඊගාවට ડોක්ටර් ස්වාමී වගේම අරුන් පැත්තකට වෙලා ටිකක් මහන්සි අරිනවා. ඔය එක්කම ડોක්ටර් ස්වාමී අරුන්ට කියන්නේ ඔයා මගේ ජීවිතේ බේරුවා මම ඒකින්ද ඔයාට උදව් කරන්නම් අපිට මීට වඩා ලොකු ලොතරැයියක් හම්බ වුණා කියලා. ඉතින් මේ කියන ලොතරැයිය තමයි සිම්රන්. මොකද කලින් වෙලාවකදී මෙයා ගත්ත බ්ලඩ් එක තවත් කෙනෙක්ට මැච් වුණානේ. ඉතින් මෙතනදී ડોක්ටර් ස්වාමී හදන්නේ සිම්රන්ගේ වකුගඩුවක් කෝටි 6කට විකුණන්න. මෙතනින් පස්සේ ડોක්ටර් ස්වාමී සිම්රන්වත් වාහනේ ඩිගිය දාගෙන මෙහෙන් යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඔන්න ඉතින් මේ එක්කම මෙයාගේ ෆෝන් එකට අර ගෑනු කෙනාගෙන් කෝල් එකක් එනවා. මෙතනදී මේ ගෑනු කෙනාගේ මාර්ගයෙන් ડોක්ටර් ස්වාමීට දැනගන්න හම්බ වෙන මුරලි නැති වුණා කියලා. ඔය එක්කම තමයි ડોක්ටර් ස්වාමී මෙයාට කියන්නේ මෙහෙත් ගොඩක් ලොකු ප්‍රශ්නයක් වුණා. අරුණුයි සිම්රනුයි මෙහෙන් පැනගත්තා. මම දැන් මගේ ගමේ යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඔයත් දවස් කිහිපයක් ගමට ගිහින් ඉන්න කියලා. ඉතින් මෙහෙම කියලා ඊගාවට ડોක්ටර් ස්වාමී අරුණ එක්ක සිම්රන්වත් දාගෙන මෙහෙන් යන්න පිටත් වෙනවා. ඉතින් මේ විදිහට මේ දෙන්න යන්නේ ડોක්ටර් ස්වාමී දන්න කෙනෙකුට සිම්රන්ගේ වකුගඩුවක් විකුණන්න. මේ එක්කම ડોක්ටර් ස්වාමී අරුන්ට ස්තුති කරන ගමන් මෙයාට කියන්නේ ඔයා මගේ ජීවිතේ කලින් සැරේ බේරුවා. ඒකින්ද මම මේ කෝටි 6න් 1 කෝටියක් ඔයාට දෙන්නම්. ඒකෙන් ඔයාට පුළුවන් ඔයාගේ ඇස් දෙක ආපහු සනීප කරගන්න කියලා. ඉතින් මේ විදිහට මේ දෙන්න මෙයාලගේ ගමන යද්දී අපිට ඊළඟ පෙන්වන්නේ මේ සිදුවීමෙන් අවුරුදු 2කට පස්සේ මොන වගේ දෙයක්ද වෙන්නේ කියලා. ඉතින් මෙතනදී අපිට පළවෙනියටම පෙන්වන්නේ මේ වෙනකොට ඩුබායි වලට ඇවිල්ලා ඉන්න සොෆීව මේ වෙලාවේ සොෆී ආයේ ගමනක් යමින් ඉන්නකොට මෙයාට එකපාරට මැහෙනවා මෙතනම රෙස්ටුරන්ට් එකකින් අරුන්ගේ පියානෝ වාදනයට සමානම වාදනයක්. ඉතින් ඊට පස්සේ සොෆී මේ කවුද කියලා බලන්න මේක ඇතුළට යනවා. ඉතින් ඇත්තටම මේ වෙලාවේ ඉන්නේ වෙන කවුරුවත් නෙමෙයි අරුන්ම තමයි. ඉතින් අරුන් මේ විදිහට අවුරුදු 2කට පස්සේ ඩුබායි වලට ඇවිල්ලා මෙයාගෙන් ප්‍රසංගයක් පවත්වනවා. මෙතනදී සොෆීට අරුන්ව දැක්කාම හිතා ගන්න බැරුව යනවා වගේම මෙයාට ලොකු කේන්තියක් ඇති වෙනවා. මොකද කලින් අවස්ථාවකදී අරුන් මෙයාව රැවට්ටුවනේ. ඉතින් මේකත් එක්ක සොෆී අරුන් එක්ක ඉන්නේ සෑහෙන කේන්තියකින්. ඊගාවට සොෆී අරුන්ගේ පියානෝ වාදනය ඉවරනකම් මෙතනටලා ඉඳලා අරුන් එක්ක පොඩ්ඩක් කතා කරනවා. මේ එක්කම තමයි මෙයා අවුරුදු 2කට කලින් වුණ ඇත්තම සිදුවීම සොෆීත් එක්ක කියන්නේ. ඉතින් මෙතනදී කතාවේ අපි දන්න තැනට එනකන් අරුන් සොෆීත් එක්ක මේ කතාව කියනවා. මෙතනින් පස්සේ තමයි සොෆී ඊට පස්සේ මොකද උනේ කියලා අරුන්ගෙන් අහන්නේ. ඉතින් මේකත් එක්කම ඊළඟට අපිට අවුරුදු 2කට කලින් ආපහු අපිට පෙන්නපු කතාවේ ඉතුරු ටික අරගෙන එනවා. මෙතනදී ඉතින් ඇත්තටම සිද්ධ වෙලා තියෙන්නේ මෙහෙම දෙයක්. කලින් අර විදිහට අරුණුයි ડોක්ටර් ස්වාමී යන ගමන් ඉන්නකොට ડોක්ටර් ස්වාමීට පිටිපස්සෙන් ඇහිලා තියෙනවා සීය නැති වෙලා වාහනේ ඩිගියේ ඉන්න සිම්රන් කෑ ගහනවා කියලා. මේකත් එක්ක මෙයා වාහනේ පැත්තකින් නතර කරලා සිම්රන්ව මරන්න හිතාගෙන අතේ තිබුණු ඉන්ජෙක්ෂන් එකකුත් අරගෙන පිටිපස්සට ගිහිල්ලා තියෙනවා. නමුත් ඉතින් ඇත්තටම මේ වෙලාවේදී සිද්ධ වෙලා තියෙන වෙනම දෙයක්. ඒ කියන්නේ සිම්රන් වාර විදිහට ડોක්ටර් බලන්න ගිය වෙලාවේදී සිම්රන් ડોක්ටර් ස්වාමීට පහර දීලා මෙයාව හැමව දාලා මේ වාහනේ ඩ්‍රයිව් කරගෙන ඉස්සරහට වෙලා තියෙනවා. ඉතින් අරුන්ට ඇස්පේන් නැති හින්දා අරුන් මේ දේවල් දැකලා නැහැ. මේ එක්කම ටික දුරක් යනකොට තමයි අරුන්ට තේරලා තියෙන්නේ මේ ඉන්නේ ડોක්ටර් ස්වාමී නෙමේ සිම්රන් කියලා. මෙතනදී ඊට පස්සේ සිම්රන් අරුන් එක තැනකින් බස්සලා මෙයා යනවා වගේ ඉස්සරහට ගිහින් ආපහු වාහනේ හරවගෙන මෙයාගේ පැත්තට වේගෙන් ඇවිත් මෙයාව හප්පන්න උත්සාහ කරලා තියෙනවා. නමුත් ඉතින් අරුන්ගේ වාසනාවකට වගේ කියන්නේ මේ වෙලාවේදී අරුන්ව හප්පලා මරන්න සිම්රන්ට බැරි වෙලා තියෙනවා. මේකට හේතුව තමයි මේ යවට හිටපු දඩයක්කාරයෙක් හාවෙගුරු ඉලක්කය අරගෙන තියෙනවා. නමුත් ඉතින් දඩයක්කාරයේ ඉලක්කය වැරදිලා හාවට නෙමෙයි උණ්ඩේ වැදිලා තියෙන්නේ එතන තිබුණු කණුවකට. මේ එක්කම මෙතන හිටියාව මේ සද්දෙත් එක්ක ඊළඟට ඉස්සරහට පැනලා තියෙනවා. මේ එක්කම තමයි අර විදිහට සිම්රන් එලවගෙන ආපු කාර් එකේ මේ හාව වැදිලා සිම්රන්ගේ අතින් වාහනය වෙන පැත්තකට කැපිලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ දේත් එක්ක තමයි අරුන් 99න් මෙතනින් බේරිලා තියෙන්නේ. මෙතනදී අර ડોක්ටර්ගේ වාහනේ උඩින් ගිහින් සිම්රන්ට ලොකු හානියක් වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ කතාව සොෆිත් එක කියන ගමන් අවුරුදු 2කට පස්සේ අරුන් කියන්නේ පස්සේ පවිත්‍ර ආරක්ෂිතව පොලිස් කමිෂනර්ව හම්බ වෙන්න ගිහින් තිබුණා කියලා. ඉතින් මේ එක්කම වගේ සොෆී ඇයි මා ළඟට ආවේ නැත්තේ කියලා අරුන්ගෙන් අහනවා. මේ එක්කම මෙයා කියන්නේ ආයෙ ඔයා කවදාවත් මාව විශ්වාස කරන එකක් නෑ කියලා මම හිතුවා කියලා. ඒ වගේ මේ හේතු හින්දා තමයි අරුන් ඉන්දියාවෙන් මෙහාට ඇවිල්ලා තියෙන්නේ. ඔය එක්කම ඊගාවට මේ රෙස්ටුරන්ට් එකේ කෙනෙක් මෙයාට මෙයාගේ සැරෑටිය ගෙනත් දෙනවා. මේ එක්කම අපිට පෙන්වන්නේ මේ සැරෑටිය උඩ ඉන්නේ හාවෙක් කියලා. ඒ කියන්නේ කලින් වෙලාවදී අරුන්ව බේරුවේ හාවෙක්නේ. ඉතින් මෙන්න මේ කාරණේ හින්දා තමයි අරුන් මෙයාගේ සැරෑටිය මුදුනට හාවෙක්ගේ රූපයක් පාවිච්චි කරලා තියෙන්නේ. ඊට පස්සේ අරුන් මේකත් අරගෙන සොෆීට සමුදීලා මෙතනින් යන්න හදනවා. මෙතනදී සොෆී අවසානයේට අරුන්ගෙන් අහන්නේ අර වෙලාවේදී සිම්රන් නැති වුණ වෙලේ ඔයාට එයාගේ ඇස් දෙක ගන්න තිබුණනේ. ඇයි ඔයා එහෙම දෙයක් කළේ නැත්තේ කියලා. ඉතින් මේකට නම් මේ වෙලාවේදී අරුන් උත්තර දෙන්නේ නැහැ. මෙයා මෙතනින් යන්න යනවා. ඉතින් මෙතනින් පස්සේ අවසානයේට අපිට පෙන්වන්නේ අරුන් මෙයාගේ සැරෑටිය පාවිච්චි කරලා බිමට තට්ටු කර කර යන විදිය.
ඔය අතර මේක විශේෂ දෙයක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ ඉස්සරහා තිබුණු කොකාකෝලා ටින් එකකට අරුන් සැරෑටියෙන් ගහලා කෙලිනෝ මේක ඩස්බින් එකකට වටනවා. ඒ කියන්නේ මේකෙන් අපිට පොඩි ඉඟියක් දීලා තමයි තියෙන්නේ. සිම්රන් නැති වුනහම එයාගේ ඇස් දෙක මෙයාට බද්ධ කරගන්න ඇති කියලා. ඉතින් මෙන්න මේ දේත් එක තමයි මේ සුපිරි මූවි එක අවසන් වෙන්නේ. මෙතනදී මම හිතනවා ඕගොල්ලන්ට සුපිරි මූවි එකක් ගේන්න මට පුළුවන් වෙන්න ඇති කියලා. ඒකින් අනිවාර්යයෙන්ම ඔයාලගේ අදහස් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ ටයිප් කරන්න. ඒ වගේම අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා වීඩියෝ එක හොඳ නම් like එකක් දාලා යන්න අමතක කරන්නත් එපා. මොකද එහෙම වුණොත් තමයි තවත් දවසකදී මට මේ වගේ මූවි එකක් ගේන්න මට ඔයාලගේ මොටිවේෂන් එකක් හම්බ වෙන්නේ. එහෙනම් අදට ගිහින් එන්නම් තවත් දවසක මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලා හැම කෙනෙක්ම පරිස්සමින් ඉන්න.